ආයුබෝවන් සියලු දෙනාටම ඔයකොල්ලොම එකතු වෙලා ඉන්නේ සරලා ක්‍රමයේ සිම්ප්ලෙක්ස් මෙතඩ් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන පස්වෙනි වීඩියෝ එකත් එක්ක. මීට කලින් අපි වීඩියෝස් 4ක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. වීඩියෝස් 4ක් භාවිතා කරලා ඒ වීඩියෝස් 4ේදී අපි බැලුවා කොහොමද ඒකජ ප්‍රකමන ආකෘතියක් අපි නිර්මාණය කරගත්ත ඒකජ ප්‍රකමන ආකෘතියක් ලීනියර් ප්‍රෝග්‍රෑමින් මොඩල් එකක් කොහොමද සරලා ක්‍රමය සිම්ප්ලෙක්ස් මෙතඩ් වලින් විසඳන්නේ කියලා. එතනදී ප්‍රධාන වශයෙන්ම මොඩල්ස් දෙකක් හැදුනා. අපි ඒවා වර්ගීකරණ ගත්තොත් උපරිම කිරීමේ ගැටලුවක් මැක්සි සෙට් එකක්, අවම කිරීමේ ගැටලුවක් මිනිමම් සෙට් එකක්, මිනි සෙට් එකක්. කොහොමද මේ වගේ අවස්ථා දෙකකදී මේ සරලා ක්‍රමය සරලා වගුව භාවිතා කරන්න කියන එක. ඒතකොට ඒ වගේමයි සංරෝධකවලත් අවස්ථා තුනක් තිබුණා. කුඩා හෝ සමාන සංරෝධක, විශාල හෝ සමාන සංරෝධක, ඒකම සමාන ලකුණ තිබෙන සංරෝධක. ඒතර ඒ වගේ ලායිදී කොහොමද ඒක භාවිතා කරන්නේ? සරලා ක්‍රමය කොහොමද මේ ගැටලුව වලට භාවිතා කරන්නේ කියන එක තමයි මේ වීඩියෝස් 4දී සාකච්ඡා කළේ. හතරවෙනි වීඩියෝ එකේදී විශේෂයෙන්ම බැලුවා අපිට විසඳීම සිදු කරපු ගැටලුවක ඇති වෙන්න පුළුවන් විශේෂ අවස්ථා මොනවාද කියලා. එනේ විශේෂ අවස්ථා 4ක් පිළිබඳව අපි කතා කළා. පළවෙනි එක තමයි ශක්්‍ය විසඳුම් ප්‍රදේශයන් නොලැබෙන ගැටලු. මේක හතරවෙනි වීඩියෝ එකේදී කළේ සාධ්‍ය නොවන ගැටලු කියන වර්ගය. ඊට පස්සේ එක මායිම්ගත නොවු නැත්නම් අපර්යන්ත ගැටලු කියන එක. තුන්වෙනිව පිරිහීමේ ගැටලු කියන එක. හතරවෙනි එක තමයි බහු විසඳුම් ලැබෙන ගැටලු. ඒතර පළවෙනි තුන සාධ්‍ය නොවන අපර්යන්ත පිරීමේ කියන ගැටලු වලදී ඇත්තටම උත්තරයක් එන්නේ නැහැ. උත්තරේ මගදී නතර වෙනවා. උත්තරයක් එන්නේ නැතුව අවසාන විසඳුමකට යන්නේ නැහැ. හැබැයි හතරවෙනි එකේදී අවසාන විසඳුමක් එනවා. ඒක තමයි බහු විසඳුම්. එක මිසෙඩ් අගේ ලබා දෙන මික්සර්ස් කිහිපයක්, මිශ්‍රණ අවස්ථා කිහිපයක් හමු වෙන්න පුළුවන්. ඒතර මේවා පිළිබඳවත් ඔයගොල්ලන්ගේ විභාගෙදී අහනවා. කිසියම් ගැටලුවක සාධ්‍ය නොවන තත්වයක්, ඒ කියන්නේ ශක්්‍ය විසඳුම් ප්‍රදේශයන් නොලැබෙන තත්වයක් කොහොමද අඳුරගන්නේ? ඒ වගේම මායිම්ගත නොවු ගැටලු තත්වයක් කොහොමද අඳුරගන්නේ? පිරිහීමේ ගැටලු තත්ත්වය කොහොමද හඳුනගන්නේ? බහු විසඳුම් සහිත ගැටලුවක් හඳුනගන්නේ කොහොමද? නැත්නම් සමහරවිට වගුවක් දීලා අහනවා මේකේ බහු විසඳුම් තිබේද? හඳුනාගන්නේ කෙසේද? මෙය පිරිහීමේ ගැටලු තත්ත්වයන් නිරූපණය කරයිද? හඳුනාගන්නේ කෙසේද? එහෙම අහන්න පුළුවන්. වගුව දීලා අහන්න පුළුවන් මේකේ වගේ තත්ත්වයක තියනවාද කියලා. නැත්නම් ලිඛිත ගැටලුවක් විදිහට අහන්නත් පුළුවන්. ඒතර ඒව තමයි අපි හතරවෙනි වීඩියෝ එකේදී කතා කළේ. මේක තමයි අපි භාවිතා කරපු හෑන්ඩ් අවුට් එක. මේක පිටු 46ක් තියෙන හෑන්ඩ් අවුට් එකක්. ඒකේ අවසාන අවස්ථාවට තමයි අපි දැන් මේ පස්වෙනි වීඩියෝ එකේදී එන්නේ. ඒතර මම ඉක්මනට මේ ටික පෙරලගෙන යන්නම්. මේ හෑන්ඩ් අවුට් එක ඔයගොල්ලන්ගේ ඩිස්ක්‍රිප්ෂන් වල ඇටච් කරලා තියෙනවා. ඒකට කෙනෙකුට පුළුවන් ඒකෙන් ඩවුන්ලෝඩ් කරලා අවශ්‍ය නම් print එකක් ගන්න. නැත්නම් පුළුවන්කම තියෙනවා ස්ක්‍රීන්ෂොට් උනත් ගන්න පුළුවන් නේ. වීඩියෝ එක පෝස් කරලා ස්ක්‍රීන්ෂොට් ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම අර කියපු අවස්ථාව ප්‍රශස්ත විසඳුම් ලබා ගැනීමේ ගැටලුව තියෙන අවස්ථා. එතනින් පස්සේ එනවා අද දවසේ සාකච්ඡා කරන මාතෘකාවට. ඒක තමයි අවසාන මාතෘකාව සිම්ප්ලෙක්ස් මෙතඩ් වල තියෙන සංවේදීතා විශ්ලේෂණය. sensitivity analysis. මොකද්ද මේ සංවේදීතා විශ්ලේෂණය කියලා කියන්නේ? සාමාන්‍ය සංවේදීතාවයක් කියලා කියන්නේ මොන වගේ දෙයකටද? සියුම්ම දැනෙන දෙයක් නේ සංවේදී කියලා කියන්නේ. ඒතර මෙතන සංවේදීතා විශ්ලේෂණය කියලා අදහස් කරන්නේ සටහනේ මේක තියෙනවා.
කිසියම් මේ ඒකජ ප්‍රගමන ආකෘතිය සඳහා ප්‍රස්ථාරී ක්‍රමය මගින් හෝ සරලා ක්‍රමය මගින් ප්‍රශස්ත විසඳුම ලබාගෙන ඇතැයි සිතන්න. අනතුරුව ගැටලුවේදී දී ඇති තොරතුරු වල ඇති වෙන වෙනස්කම් සඳහා එකී අවසාන විසඳුම ගැළපීමක් සිදු කරන ආකාරය සංවේත්තා විශ්ලේෂණ ලෙස හැඳින්වේ. ඒතර අපි මේකෙන් කියන්නේ මොකද්ද? ප්‍රස්ථාරික ක්‍රමයෙන් හෝ එහෙම නැත්නම් සරලා ක්‍රමයේ මගින් අන්තිම උත්තරය අරගෙන තියෙනවයි කියලා හිතන්න. දැන් ප්‍රස්ථාරික ක්‍රමයේදී මේක කරලත් ඉවරයි. අපි මීට කලින් වීඩියෝ එකකදී සිම්ප්ලෙක්ස් මෙතඩ් වීඩියෝස් වලට කලින් වීඩියෝස් වලදී ප්‍රස්ථාරික ක්‍රමයෙන් අවසාන විසඳුම අරගෙන තියෙන වෙලාවේදී සංවේත්තා විශ්ලේෂණය කතා කළා. මේක අලුත් මාතෘකාවක් නෙමෙයි. ප්‍රස්ථාරික ක්‍රමයේදී මේ දේ කතා කළා අපි. ඒතර එතනදී කරන දේ තමයි අවසාන විසඳුම ගත්තාම මේ විසඳුමට යම් යම් ගැළපීම් කරනවා. ඒ ගැළපීම් කොහොමද අවසාන උත්තරයට සම්බන්ධ වෙන්නේ? හරි. දැන් අපි නිකන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ අපි හිතමුකෝ මොකද්ද සම්බෝලයක් හදලා ඉවරයි කියලා කිව්වද? අපි හැමදාම උදාහරණ වලදී කෑම බීම ගත්තන්නේ නේද? සම්බෝලේ හැදලා ඉවරයි කියලා. ඒතර අවසාන දැන් මේක ඉවරයි කියලා සම්බෝලේ හැදලා ඉවරයි කියලා කියනවා. කියලා පිට කෙනෙක් පරීක්ෂා කරලා බලනවා. බලලා කියනවා මේකට මේ ලුණු මදි. කියලා එයාට සරිලන විදිහට ඒකට ලුණු එකතු කරනවා. ඒතකොට ඒක කොහොමද අවසාන දෙයට ගැලපෙන්නේ? ඒතකොට ආයේ ලුණු එකතු කරපු එක මික්ස් කරලා ආයේ සම්බෝලේ බලනවා කොහොමද තත්ත්වය කියලා. තේ එකක් හැදුවත් ඒ වගේ තමයි. ඒතකොට අවසාන පිළිතුරට යම්කිසි ගැලපීමක් කරනවා. හැබැයි ඒ ගැලපීම කරන්නේ සියුම්ව. ලොකු ප්‍රමාණයකින් වෙනස් කරන්නේ නැහැ. එහෙම කළොත් එහෙම සම්පූර්ණ පිළිතුරම වෙනස් වෙලා යනවා. ඒතකොට සංවේතාව කියලා කියන අර අපි කිව්වේ සියුම්ව දෙන දෙයක්. කෙනෙකුට නිකන් අපි කියන්නේ කිචි කවනවා වගේ වැඩක්. ඒක තමයි සංවේදීතාවය. කොහොමද යාව ඒකට සංවේදී වෙන්නේ කියන එක. එහෙම නැතුව මේ ලොකු ප්‍රමාණයකින් සිදු කරන වෙනස්කම් නෙමෙයි. ඒතකොට අවසාන විසඳුම කොහොමත් වෙනස් වෙලා යනවා. හරි? දැන් අපි ලුණු මදි කියලා ලුණු ස්වල්පෙන එකතු කරන්න ඕනේ. ලුණු එකතු කරනවා සෑහෙන ප්‍රමාණයක්. එතකොට ඉතින් සම්බෝලේ විසි කරන්න වෙනවා. අන්තිමට භාවිතා කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා හැමතිස්සෙම සංවේදීතාවය කියලා කියන්නේ සියුම්ම සිදු කරන වෙනස්කම්. ඒතර එවැනි වෙනස්කම් පහක් පිළිබඳව මේකෙදි කියලා තියෙනවා. මොනවාද වෙනස්කම්? පළවෙනි එක තමයි මොකද්ද? දී ඇති සංරෝධකයේ දකුණුපස අගයන්ගේ සිදුවන වෙනස් වීම. මොනවාද සාමාන්‍යයෙන් දකුණුපස අගයන් කියන සංරෝධකවල? සම්පත් ප්‍රමාණයන්ගේ වෙනස් වීම. දකුණු පැත්ත කියලා කියන්නේ සාමාන්‍යයෙන් මොනවද තියෙන්නේ? දීලා තියෙන සම්පත්. අපේ පළවෙනිම ගැටලුව බලන්න. මතකද? ගාක්ම ඉස්සර කතා කරපු. පුටු මේස නිපදවන ගැටලුවේදී ලී වර්ග අඩි 180ක් දීලා තිබුණා. අමුද්‍රව්‍ය විදියට සම්පත. එතකොට ඒ ප්‍රමාණය වෙනස් කරන කෙනෙක් කියන දැන් අපිට ලී වර්ග අඩි 180ක් නෙමෙයි ඊට වඩාත් දෙන්න පුළුවන්. අපි දෙන්නම් ඔයාට 190ක් නැත්නම් 200ක් දෙන්නම් කියලා කියනවා. හරි. හැබැයි 180ක් දෙන්න පුළුවන් කියලා අපි කියන්නේ 18,000ක් දෙනවා කියලා. එතකොට ඒ ලොකු ප්‍රමාණයක්. ලොකු ප්‍රමාණයකින් නෙමෙයි මේ කරන්නේ මිසෙම පොඩි ප්‍රමාණයකින් සංවේදීතාවය කියන්නේ ඒකයි. පොඩි ප්‍රමාණයකින් අඩු වැඩි කිරීම. සමහරලාට කියන වර්ග අඩි 180ක් දෙන්න බෑ දැන් දෙන්න පුළුවන් 160යි. අන්න ඒ වගේ පොඩි ප්‍රමාණයකින් අඩු වැඩි කරනවා. ඒක තමයි පළවෙනි අවස්ථාව. ඊට දෙවෙනි අවස්ථාව මොකද්ද? දෙවෙනි අවස්ථාව අරමුණු ශ්‍රිතයේ තියෙන දායක සංගුණකයන්ගේ වෙනස් වීම. මොකද අරමුණු ශ්‍රිතේ මැක්සි සෙට් සමානයි පළවෙනිම ගන්න 1000යි x එක 1500යි x2. 1000යි කියලා කියන්නේ එක පුටුවක ලාභය. 1500 කිව්වේ එක මේසයක ලාභය. එහෙනම් ශ්‍රිතේ අරමුණු ශ්‍රිතේ දායක සංගුණක වෙනස් වෙනවා කියන්නේ එතන මොකද සිද්ධ වෙන්නේ? ඒකක ලාභය හරි ඒකක පිරිවැය හරි අපි වෙනස් කරනවා කියන්නේ. ඒකක ලාභය හෝ ඒකක පිරිවැය වෙනස් වෙනවා. අපි කියනවා ලී වලින් අපි පුටු මේස හදලා එක පුටුවක් රුපියල් 1000කට නෙමෙයි. දැන් අපි ඒක 1100කට විකුණනවා. එහෙනම් කොහොමද ඒක අවසාන විසඳුමට බලපාන්නේ?
1000ට විකුණන එක 5000ට විකුණන්නේ නැහැ දැන්. ඒ කියන්නේ 1000ක් ගන්න ලාභේ 5000ක් කරගන්නේ නැහැ. ඒතර පද්ධතිය වෙනස් වෙනවා ඔක්කොම. සියුම්ම වෙනස් කරන්නේ. 1000ක ලාභේ 950ක් කරගන්නවා. ඒ වගේ කොහොමද අරමුණු සිතේ දායක සංගුණකල වෙනස් වීම ගලපගන්නේ කියන එක. ඒ වගේම තුන්වෙනි අවස්ථාව තමයි සංරෝධකයේ වම්පස සංගුණක. ඔයගලන්ට මතක නම් සංරෝධකවල වම්පස සංගුණක කියලා කියේ මොකද්ද? පරිභෝජන ශීඝ්‍රතාවයනේ. අපි ඒක මතක නම් කිව්ව පළවෙනි සංරෝධකේ අපි අතින් ලියුනේ කොහොමද? පළවෙනි සංරෝධකේ ලියුනේ කොහොමද? 2x1 ධන 6x2 පොඩයි හෝ සමාන 180. මම මේ කියන්නේ අර වඩු මඩුවේ ගැටලුවේ. හරි? එතන සංරෝධකවල වම්පස කිව්වේ මෙන්න මේ 2 කියන ඉලක්කමයි 6 කියන ඉලක්කමයි. එතකොට 2 6 කියලා කිව්වේ මොකද්ද? 180 කිව්වේ ලී. හරි? එතකොට එක පුටුවකට අවශ්‍ය ලී ප්‍රමාණය තමයි ලී වර්ග අඩි 2. එක මේසයකට අවශ්‍ය ලී ප්‍රමාණය තමයි ලී වර්ග අඩි 6. දැන් අපි කියනවා අපි ටිකක් ලොකු පුටු මේස හදන්න යනවා. එතකොට වර්ග අඩි 2ක් නෙමෙයි ඕනේ ඒක 3ක් ඕන වෙනවා. වර්ග අඩි 6ක් නෙමෙයි ඕන වෙන්නේ 8ක් ඕන වෙනවා. හරි ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ ඒකක පරිභෝජන රටාව වෙනස් වෙනවා. හරි පරිභෝජන රටාව වෙනස් වෙන. එහෙම වෙන්න පුළුවනි. නේද? අපි කියනවා අපිට 2ක් නෙමෙයි ඕනේ 3ක්. 6ක් නෙමෙයි ඕනේ 8ක්. දැන් මට 6ක් නෙමෙයි අපි පොඩි මේසයක් හදනවා 5ක් ඕනේ. අන්න ඒ වගේ පරිභෝජන රටාව වෙනස් වීම තමයි තුන්වෙනි අවස්ථාව කියලා කියන්නේ. එතකොට හතරවෙනි එක තමයි අලුත් තීරණ විචල්යක් එකතු වෙනවා. අලුත් තීරණ විචල්යක් කියලා කියන්නේ දැන් මෙතන x1 x2 කියලා දෙකයි ආවේ. ඒ කියන්නේ පුටු මේස විතරයි. අපි කියනවා ඊට පස්සේ කබඩ් හදනවා කියලා. එන අලුත් තීරණ විචල්යක් x3 කියලා. අලුත් තීරණ විචල්යක් එකතු වෙන්න පුළුවන්. එතකොට ඒකක් එන්නේ අලුත් නිෂ්පාදනයක් හඳුන්වලා දුන්නොත් තමයි ඒ වගේ අලුත් තීරණ විචල්යක් අපිට එකතු වෙන්නේ. ඊට පස්සේ පස්වෙනි අවස්ථාව අලුත් සංරෝධකයක් එකතු වීම. එතකොට අලුත් සංරෝධයක් කියන්නේ අලුත් කොන්දේසියක්. ඕගොල්ලන්ට මතක නම් මේ ගානේදී තිබුණේ ලී තිබුණා එක සංරෝධකයක් විදියට අනික ශ්‍රමය තිබුණා අනික යන්ත්‍ර තිබුණා. මේ විදියට සංරෝධක තුනයි තිබුණේ. ලී සම්පත් විදිහට ලී තිබුණා ශ්‍රමය තිබුණා යන්ත්‍ර තිබුණා. ඊට අමතරව අපි හිතමුකෝ අලුත් කොන්දේසියක් එකතු වෙනා මොන වගේ දෙයක්ද? මේකට තියෙන බජට් එක කියන්න පුළුවන් මේ ඔක්කොම කටයුතු වලට දීලා තියෙන රුපියල් 50000යි. 50000 ඇතුලේ වැඩ කරන්න ඕනේ. හරි? එන අලුත් සංරෝධකයක්, අලුත් කොන්දේසියක් එකතු වෙනවා. නැත්තම් කියනවා ගබඩා ඉඩකඩ. මේ ඔක්කොටම වර්ග අඩි 500ක ඉඩකඩක් තමයි තියෙන්නේ. ඒ 500 ඉඩකඩ ඇතුළත වැඩ කරන්න ඕනේ. එහෙනම් අලුත් සංරෝධකයක් එකතු වීම කියන්නේ. හරි? මෙන්න මේ වගේ අවස්ථා පහක් සංවේදීතා විශ්ලේෂණයට එකතු වෙන්න පුළුවන්. හැබැයි මේ සංවේදීතා විශ්ලේෂණයේදී මේ අපි අවස්ථා පහම පිළිබඳව හිතන්න යන්නේ නැහැ. අපි හිතන්නේ මෙන්න මේ පළවෙනි අවස්ථාවයි දෙවෙනි අවස්ථාවයි විතරයි. ඔයගොල්ලන් විභාගෙදිත් මේ අවස්ථා දෙක තමයි විමසන්නේ. ඒ කියන්නේ සංරෝධකයේ දකුණු පස අගයන්ගේ වෙනස් වීම කියන්නේ සම්පත් ප්‍රමාණ වල වෙනස් වීම. ඒකම දායක සංගුණකයන්ගේ වෙනස් වීම කියන්නේ ඒකක ලාභයේ හෝ ඒකක පිරිවැයේ ඇති වෙන වෙනස් වීම. ඒතර මේක අන්තිමටමත් ඒක ලියලා තියෙනවා 1 සහ 2 පිළිබඳව විතරක් අධ්‍යයනය සිදු කරනවා කියලා. හරි? නමුත් පොදුවේ මෙවැනි කරුණු පහක් තියෙන බව මතක තබා ගන්න විභාගෙදිනුත් අහන්න පුළුවන්. සංවේදීතා විශ්ලේෂණයක් සිදු විය හැකි අවස්ථා මොනවාදයි පැහැදිලි කරන්න කියලා. හරි? එතකොට මේ පිළිබඳව දැනුවත් වෙලා තියෙන්න ඕනේ. හරි. අපි එහෙනම් ගැටලුවකින් වැඩි පටන් ගන්න. එතකොට මේක තියෙන්නේ ඔයගොල්ලන්ගේ 39 හෑන්ඩ් අවුට් එකේ 39 වෙනි පිටුවේ. මේ හෑන්ඩ් අවුට් එකේ page numbers වැටිලා නැහැ. නමුත් ඔයගොල්ලන් print කරගත්තෝ හෝ soft copy එක ඔයගොල්ලන්ගේ ළඟ තියෙන soft copy බැලුවොත් ඒකේ 39 වෙනි පිටුවේ මේක තියෙනවා. හරි? එතකොට අපිට දීලා තියෙනවා ගැටලුවක් පහත ඒකජ ප්‍රකමනාකෘතිය සලකන්න. මේක maxi set ගැටලුවක්. maxi set සමානයි 4x1 ධන 5x2. එතකොට ඒක ලාභයේ පැත්තට යනවා.
සංරෝධක තුනක් තියෙනවා. x1 ධන 2 x2 කුඩා හෝ සමාන 10. ඒක ශ්‍රම පැය වලින් දීලා තියෙන්නේ. ඒතර අපිට වැටහීමක් වෙන ඔය 10 කියලා කියන්නේ අපට ලබා දීලා තියෙන ශ්‍රම පැය ප්‍රමාණය. ඒතර වම් පැත්තේ තියෙන භාවිතය කොහොමද කියන එක. ඊට 36ක් තියෙනවා ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 36ක් අපිට සපයා දීලා තියෙනවා. ඒක සංරෝධකයක්. තුන්වෙනිව තියෙනවා ගබඩා ඉඩ වර්ග අඩි 40ක ගබඩා ඉඩක් දීලා තියෙනවා. ඇත්තටම භාවිතා කරන ප්‍රමාණය තමයි 8යි x1 ධන 4යි x2 කියලා කියන්නේ. හරි. එතකොට මම නැවත අර අවස්ථා පහ පිළිබඳව මෙන්න මේ මොඩල් එකේදී පොඩි පැහැදිලි කිරීමක් නැවතත් කළොත් පළවෙනි එක කියලා කිව්වේ මොකද්ද? සංරෝධකේ දකුණු පස අගයන්ගේ වෙනස් වීම. ඊතර පුතා මොකද්ද සංරෝධකයේ දකුණු පස අගයන්ගේ වෙනස් වීම කියන්නේ? මෙන්න මේ 10 වෙනස් වෙන්න පුළුවන්, 36 වෙනස් වෙන්න පුළුවන්, 40 වෙනස් වෙන්න පුළුවන්. චූටි ප්‍රමාණයකින් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. මේක තමයි පළවෙනි අවස්ථාව. සංරෝධකයේ දකුණු පස අගයන්ගේ වෙනස් වීම, ඒ කියන්නේ දීලා තියෙන සම්පත් ප්‍රමාණයන්ගේ වෙනස් වීම කියන එක. ඊට පස්සේ දෙවෙනි එක මොකද්ද? අරමුණු ශ්‍රිතයේ දායක සංගුණක වෙනස් වීම. එතන මෙතනදී පේනවා අරමුණු ශ්‍රිතයේ 4 කියලා දායක සංගුණකයකුත් 5 කියලා දායක සංගුණකයකුත් තියෙනවා. ඉතින් අපි මේ ගාන තව ටිකක් විස්තර කරගත්තොත් සමහරලාට x1 x2 කියලා කියන නිෂ්පාදන දෙකක්නේ. පුටු මේස කියලාම හිතන්නකෝ. එක පුටුවක ලාභය රුපියල් 4යි. පුංචි ගාන නිකන් මොඩල් එකට හිතාගන්නකෝ. x1 කියලා කියන හදන පුටු ගණන එක පුටුවක ලාභය රුපියල් 4යි. x2 කියලා කියන හදන මේස ගණන එක මේසයක ලාභය රුපියල් 5යි. මේක මේ මැක්සි සෙට් ගැටලුවක් නිසා. මේක මිනිමම් සෙට් ගැටලුවක් වුණා නම් ඔක පිරිවැය පැත්තට නෙන්නේ. ඒතර මේ ලාභය කියලා කතාවක් නෙමෙයි ඉන්නේ පිරිවැය එකක් කියලා එකක්. ඒතර 4 කියලා කියන්නේ එක පුටුවක පිරිවැය. 5 කියලා කියන්නේ එක මේසයක පිරිවැය. මේ විදිහට අනිත් පැත්ත පෙරලෙනවා. ඒක තමයි දෙවෙනි අවස්ථාව. ඒතර මොකද අපේ තුන්වෙනි අවස්ථාව? සංරෝධකේ වම්පස සංගුණක වෙලා වෙනස් වීම. මොකද වම්පස සංගුණක කියන්නේ? මෙතන x1 ඉස්සරහා තියෙන අතර 1 කියලා ඉලක්කමක් තියෙනවා. මෙතන 2 තියෙනවා. මෙතන 6. මෙතන 6. මෙතන 8. මෙතන 4. ඕවා තමයි සංරෝධකේ වම්පස සංගුණක. ඇත්තට මේ තියෙන අර අපි කියන ඒකක පරිභෝජනය නේද? දෙවෙනි එකට යන් නැත්නම් තුන්වෙනි එකට යන්කෝ ගබඩා ඉඩකඩ. එක පුටුවකට වර්ග අඩි 8යි. එක මේසයකට වර්ග අඩි 4යි. ඒක තමයි ගබඩා ඉඩකඩ. ඒකක පරිභෝජනය. හරි? ඒව වෙනස් වීම වෙන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි එක අලුත් තීරණ විචාරයක්. දැන් අපි කතා කළේ මොකද්ද? x1 x2 කියලා දෙකක් විතරනේ. අලුතෙන් x3 කියලා අලුත් තීරණ විචාරයක් එකතු වෙන්න පුළුවන්. පුටු මේස වලට අමතරව කබඩ් වගේ. ඊට අලුත් සංරෝධකයක්. දැන් මේකේ තියෙන ශ්‍රමයේ ද්‍රව්‍ය ගවඩා විතරයි. අර අපි කලින් කිව්වාගේ බජට් එකක් දෙන්න පුළුවන්. ඕගලන්ට දෙන්නේ රුපියල් මෙච්චරයි. මේ කාල සීමාවෙදී වැඩ කරන්න. අන්න එහෙම. නමුත් අපි මේකෙදී යන්නේ පළවෙනි අවස්ථා දෙක විතරයි කලින් කීප අවස්ථා කිව්වාගේ දකුණු පැත්තේ අගයන්ගේ වෙනස් වීම මෙන්න මේ ඉලක්කම් වල වෙනස් වීමටත් 4 5 ඉලක්කම් වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඒතර මේ වගේ ගැටලුවකදී ඔයගලන්ට ගැටලුව මුල ඉඳලම විසඳන්න දෙන්නේ නැහැ. හේතුව තමයි සංවේදීතා විශ්ලේෂකයේ අවසාන අවස්ථාවනේ. ඒ නිසා අවසාන උත්තරයක් ඔයගලන්ට දෙනවා. දීලා ඒකට සංවේදීතාවය සිදු කරන්න කියන එක තමයි විභාගෙදී දෙන්නේ. හරි? ඒ අනුව තමයි මේකේ අවසානයේදී කියන්නේ සරලා ක්‍රමයේ මගින් ලබාගත් ප්‍රශංසී කියලාත් කියනවා. ප්‍රශංසී විසඳුම සරලා වගුව පහත දැක්වේ කියලා. ඒතර ඒක එහා පිටුවේ 40 වෙනි පිටුවේ උඩම ඒක දීලා තියෙනවා. හරි 40 වෙනි පිටුවේ උඩම දීලා තියෙනවා. ඒතර මේක තමයි අවසාන සරලා වගුව. ඉතින් මේක අවසාන සරලා වගුව කියලා ඒගොල්ලෝ කියනවා. අපි ඉතින් පොඩ්ඩක් චෙක් කරගන්න එපානේ මේක ඇත්තම අවසානයකද කියලා. කොහොමද ඒක බලන්නේ? සමහර විභාගෙදී එහෙමත් කියනවනේ. මේ අවසාන සරලා විසඳුමද? ඔබේ ප්‍රකාශ කළේ කෙසේද? කොහොමද ඒක බලන්නේ? එතන මේ තියෙන්නේ උපරිම කිරීමේ ගැටලුවක්. කොහොමද මේක මැක්ස් එකක් කියලා දන්නේ? මොඩල් එකේ තිබුණා මැක්සි සෙට් කියලා වගුව දුන්නා නම් මොඩල් එක පෙන්වන්නේ නැතුව. ඒතර වගුවේ කොහොමද අපි මේක මැක්ස් කියලා දැනගන්නේ? CJ ඍණ
ZJ. CJ ඍණ ZJ කියලා කියන්නේ max එක. එහෙම නේද? ඒක මිනිමම් එකක් නම් ZJ ඍණ CJ කියලා තමයි එන්න ඕනේ. ඒ නිසා වගුව දිහා බලලත් අපිට මේක max කියලා අඳුර ගන්න පුළුවන්. එතන මේක අවසාන එකයි කියලා කොහොමද අපි හොයාගන්නේ? අවසාන පේලිය ගත්තාම නේ අවසාන පේලිය CJ ඍණ ZJ අවසාන පේලියේ ඔක්කොම ඉලක්කම් බිඳුව හෝ ඍණ වෙලා තියෙනවා. එහෙනම් මේක අවසාන විසඳුම වෙනවා. කොහොමද ඒ අය ඒක කිව්වා. ඒත් අපිට කියලා තියෙනවා මේ අවසාන විසඳුම ප්‍රකාශ කරන්න කියලා. මේ ආයන්න කොටසේ තියෙනනේ. ආයන්න කොටස ප්‍රශස්ත විසඳුම ප්‍රකාශ කරන්න. එතකොට මොකද්ද ප්‍රශස්ත විසඳුම වෙන්නේ? ප්‍රශස්ත විසඳුම වෙන්නේ මේක තමයි විසඳුම් කාණ්ඩය. උඩින්ම තියෙන x2 කියලා x2 x2 4යි x1 2යි S3 තුන්වෙනි ස්ලැක් වේරියබල් එක S3 8යි. ඒතර අවසානයේදී Z 28යි. ඒක තමයි අවසාන විසඳුම. ඒ කියන්නේ බේසික් වෙන තුන් දෙනා තමයි ඔය ඉන්නේ. කවුද බේසික් වෙන තුන් දෙනා? x2 4යි x1 2යි S3 8යි Z 28යි. මේ තිබුණේ බේසික් තුන් දෙනා සහ අවසාන ඉසෙන්ඩාගේ. ඒ වගේම කණ්ඩායමේ තවත් අය ඉන්නවනේ. ඒ කණ්ඩායම තමයි මේ උඩින් ඉන්නේ. ඒතර මේ x2 x1 s3 අරුණාම ඉතුරු අය කවුද? s1 s2. ඒතර මේ දෙන්න බේසික් වෙලා නැහැ කියන්නේ මේ දෙන්න නන් බේසික්. එහෙනම් මේ දෙන්නගේ උත්තර බිඳුව වෙන්න ඕන. ඒතර මේක තමයි අවසාන විසඳුම වෙන්නේ. ඒතර ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ඒක පල්ලෙහා ප්‍රකාශ කරලා තියෙනවා. මේ තියෙන්නේ ප්‍රශස්ත විසඳුම. හරිනේ බේසික් කණ්ඩායම වෙනමයි නන් බේසික් කණ්ඩායම වෙනමයි. ඒක තමයි අයන්න කොටස. ඒක අපිට පුරුදු දෙයක්. දැන් එන්නේ අලුත් දෙයට. මොකද අලුත් කතාව? මෙන්න ආයන්නේ තියෙනවා. විසඳුමේ ප්‍රශස්තතාවය වෙනස් නොවන පරිදි ශ්‍රමපය ප්‍රමාණය වෙනස් කළ හැකි පරාසය සොයන්න. තර මෙතනදී කොළ පාටින් හයිලයිට් කරලා තියෙන ඔයගලන්ට පේනවා ඇති විසඳුමේ ප්‍රශස්තතාවය වෙනස් නොවන පරිදි කියලා. ඒ කියන්නේ අපි හැමතිස්සෙම සංවේදීතා විශ්ලේෂණය සිද්ධ කරන්න ඕනේ අවසාන විසඳුමේ ප්‍රශස්තතාවය ආරක්ෂා වෙන විදිහට. හරි? අවසාන විසඳුමේ ප්‍රශස්තතාවය ආරක්ෂා වෙන විදිහට තමයි වෙනස්කමක් කරන්න ඕනේ. එතකොට කල්පනා වෙන අපිට කොහොමද ඉතින් වෙනස්කමක් කළාම කලින් தත්ත්වය වෙනස් නොවි තියාගන්නේ කියලා. ඕන දෙයක එහෙමනේ නේද? මොනවා හරි වෙනස්කමක් කළොත් ඒක ඉතින් වෙනසක් තමයි. ඒතර පරණ දේ රැඳෙන්නේ නැහැ නේ හැමෝම. නමුත් මේකෙදි අර්ථය පැහැදිලි කරගන්න ඕනේ මෙන්න මෙහෙමයි. විසඳුමේ ප්‍රශස්තතාවය වෙනස් නොවන පරිදි කියලා අදහස් කරන්නේ ඒක බලන්න පල්ලෙහා ලියලා තියෙනවා. මේ තියෙන. මෙන්න මේක හොඳට බලන්න. විසඳුමේ ප්‍රශස්තතාවය වෙනස් නොවන පරිදි යන්නෙන් අදහස් කරනුයේ දැනට ලැබී ඇති බේසික් කණ්ඩායම වෙනස් නොවන පරිදි දැනට ලැබී ඇති බේසික් කණ්ඩායම වෙනස් නොවන පරිදි පවත්වාගෙන ඉන්නවා කියන එක. හරි. දැන් අපි ඔකට හොඳම උදාහරණයක් තමයි අපි හිතමු අපේ ක්‍රිකට් කණ්ඩායම කියලා. අපේ ක්‍රිකට් කණ්ඩායම එක් දින තරඟ තුනකට එක් දින තරඟාවලියකට සම්බන්ධ වෙනවා. වන් ඩේ ඉන්ටර්නැෂනල් 3ක් තියෙනවා. පාකිස්තාන් ටීම් එකත් එක්ක. එතකොට පළවෙනි තරඟය අපි ජයග්‍රහණය කරනවා. එතකොට දෙවෙනි තරඟයට නම් කරන කණ්ඩායම ගත්තාම ප්‍රකාශ කරනවා මේ කලින් ටීම් එකම තමයි සෙල්ලම් කරන්න කියලා. හරි? කලින් ටීම් එකම තමයි සෙල්ලම් කරන්නේ. අන්න ඒක තමයි මේ නිල් පාට කොටුවක් දැම්මේ බේසික් කණ්ඩායම වෙනස් නොවන පරිදි. කලින් ටීම් එකම තමයි සෙල්ලම් කරන්නේ. ඒක වෙනස් කරන්නේ නැහැ. හැබැයි ඒකෙන් කියවෙන්නේ පළවෙනි මැච් එකේදී අපේ ටීම් එකේ ප්ලේයර්ස්ලා ගහපු ලකුණු
එක එක පෞද්ගලික ලකුණු ප්‍රමාණයයි මුළු ලකුණු එකතුවයි එක එක පන්දු යවන්න බෝල ගත්ත විකට් ගානයි ඒවා එහෙමම දෙවෙනි මැච් එකේදී තියෙනවද එහෙම? එහෙම වෙන්නේ නැහැ නේ. දෙවෙනි මැච් එක පරාජය වෙන්නත් පුළුවන්. ලකුණු සම්පූර්ණයෙන් වෙනස් වෙනවා අනිත් පැත්තට. හරි නමුත් ටීම් එක වෙනස් වෙලා නැහැ. හැබැයි ටීම් එකේ ප්ලේයර්ස්ලාගේ පර්ෆෝමන්ස් වෙනස් වෙනවා. ගත්ත ලකුණු ප්‍රමාණය වෙනස් වෙනවා. ගත්ත විකට් ප්‍රමාණය වෙනස් වෙනවා. නේද? ඒ වගේ දේවල් වෙනස් වෙනවා. ඒක තමයි මේකෙන් කියන්නේ. හරි. එතකොට නිල් පාටින් ලියලා තියෙන බේසික් කණ්ඩායම වෙනස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් බේසික් කණ්ඩායම වෙනස් වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? කණ්ඩායමේ කලින් හිටපු මේ බලන්න උඩ. කණ්ඩායමේ කවුද ඉන්නේ? මම මේ නිල් පාටින් ඩබල් කොටු දාලා තියෙන්නේ. x2 x1 s3. ඒ තුන් දෙනා එහෙමමයි. හරි? ඒ තුන් දෙනා එහෙමමයි. හැබැයි අන්තිම බුලට් එකෙන් කියනවා මොකද්ද? කණ්ඩායම නොවෙනස්ව පැවතුනද මොකද්ද? කණ්ඩායම නොවෙනස්ව පැවතුනද ඒ වේ සොලියුෂන් අගයයි. ඒ කියන්නේ අවසාන උත්තරයයි. ඒ කියන්නේ ZJ අගයයි මික්ස් එකයි වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මික්ස් එක කියන්නේ ගත්ත ඉලක්කම් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒතර ප්‍රශස්තාවය ආරක්ෂා වෙනවා කියන්නේ මොකද්ද? කණ්ඩායම වෙනස් වෙන්නේ නැහැ කියන එක විතරයි. හැබැයි කණ්ඩායමේ තිබ්බ 4 2 8 කියන ඉලක්කම් තුනත් 28 කියන අවසාන ඉලක්කමත් වෙනස් වෙන්න පුළුවන්. හරි. කණ්ඩායමේ එළියෙන් ඉන්න කවුද? කණ්ඩායමේ එළියෙන් ඉන්න මේ S1 S2 තාමත් එළියම තමයි. ඒ කණ්ඩායම ඇතුළට එන්නේ නැහැ. මොකද අපි නිවේදනය නිකුත් කරන්නේ පළවෙනි මැච් එකේ කණ්ඩායම තමයි දෙවෙනි මැච් එකටත් කියලා. නේද? එතකොට එළියේ ඉන්න කට්ටිය එළියමයි, ඇතුළේ ඉන්න කට්ටිය ඇතුළෙමයි. පැහැදිලි? හැබැයි performance වෙනස් වෙනවා. පැහැදිලි නේද? හරි. එතකොට තව තප්පර 10කින් කිව්වොත් විසඳුමේ ප්‍රශස්තතාවය වෙනස් නොවන පරිදි කියලා අදහස් කරන්නේ බේසික් කොලම් එක වෙනස් වෙන්නේ. බේසික් කොලම් එක දෙවෙනි බේසික් කොලම් එකේ තියෙන සංකේත වෙනස් වෙන්නේ. හැබැයි තුන්වෙනි කොලම් එකේ තියෙන සොලියුෂන් විසඳුම් ඉලක්කම් වෙනස් වෙනවා. 4 2 8 සහ අවසාන 28 වෙනස් වෙනවා. පැහැදිලිනේ? හරි. එහෙනම් මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් වෙනවා. හොඳටම ප්‍රමාණවත් වෙනවා. හරි. එහෙනම් දැන් අපිට කියන්නේ මොකද්ද? ශ්‍රමපය ප්‍රමාණය වෙනස් කළ හැකි ප්‍රමාණය. ඔයගොල්ලෝ නැවත බැලුවොත් එහෙම මේකේ මෙන්න මෙතනට ගිහිල්ලා. හරි? මෙතනට ගියාම ශ්‍රමය කියලා කියන්නේ පළවෙනි සංරෝධකය. දැන් අපිට තියෙන කතන්දරේ යන්න මෙන්න මෙතනින්. මොකද්ද? ශ්‍රමය. නේ? ශ්‍රමය කියලා කියන්නේ පළවෙනි සංරෝධකය. ඒතර පළවෙනි සංරෝධකය කියලා කියන එක සම්බන්ධ කරගන්න අපි ශ්‍රමය කියන එක S1 කියන ස්ලැක් වේරියබල් එක පාවිච්චි කරලා. නේ? S1 කියන ස්ලැක් වේරියබල් එක භාවිතා කරලා තමයි ශ්‍රමය කියන එක අපි කියන්නේ නියෝජනය කරගන්න. ඒ S1 කියන ස්ලැක් වේරියබල් එක උඩම යන මොකද්ද? අපි කියන්නේ අපේ හෙඩින් එක x1 x2 s1 s2 s3 වල මේ s1 තියෙනවා. මේ s1 ඇත්තටම පේලීම ගත්තොත් එන්නේ කොහොමද? x1 x2 s1 s2 s3 කියලා තියෙනවා. නේද? ඒකේ s1 කියලා කොලම් එකක් එනවා. ඒ කොලම් එක පල්ලෙහාට තියෙනවා. මෙන්න මේ කොලම් එකේ තියෙන ඉලක්කම් පිළිබඳව තමයි ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන. අපේ ඊළඟ ගානකදී කිව්වොත් එහෙම ද්‍රව්‍ය වෙනස් කළ හැකි ප්‍රමාණය කියලා. ද්‍රව්‍ය කියලා කියන්නේ දෙවෙනි සංරෝධකය. එතකොට ඒක S2 කියන ස්ලැක් වේරියබල් එකෙන් තමයි යන්නේ. එහෙනම් S2 කියන කොලම් එක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟ ගානකදී කිව්වොත් එහෙම ගබඩා ඉඩ වෙනස් කරන්න පුළුවන් ප්‍රමාණය කොහොමද කියලා. ගබඩා ඉඩ කියන්නේ තුන්වෙනි සංරෝධකයෙන්. එහෙනම් S3 කියන කොලම් එක පිළිබඳව තමයි සැලකිලිමත් වෙන්න. හරි? එහෙනම් අපි ඒ වගුවට යනවා. හරි? ඔන්න මම ඒක ලොකුටම zoom කරලා ගත්තා. හරි? එතකොට දැන් අපේ ගැටලුවනේ මොකද්ද? ආයන්න විසඳුමේ ප්‍රශස්තය වෙනස් නොවන පරිදි ශ්‍රමපය ප්‍රමාණය වෙනස් කළ හැකි ප්‍රමාණය. ඒතකොට ශ්‍රමය කියලා කියන්නේ ඔය මේ මෙතන
ඔයගලන්ට පේනවා ඇති රතු පාටින් ඊතලෙක් දාලා තියෙනවා S1 කියන කොලම් එක. එන අපේ යන ප්‍රොසීඩි එක තමයි කරන ප්‍රොසීඩි එක මෙන්න මේ S1 කියන තීරුව තියෙනවානේ. S1 කියන මෙන්න මේ තීරුව තියෙනවා. මෙන්න මේ තීරුවේ තියෙන ඉලක්කම් තුන අඳුරගෙන මෙන්න මේ ඉලක්කම් තුන අපි වැඩි කරනවා මේ ශ්‍රමය වෙනස් කරන්න පුළුවන් කියලා හිතන සංකේතයකින්. අපි හිතනවා මේ ශ්‍රමය වෙනස් කරන්න පුළුවන් ප්‍රමාණය විශේෂ සංකේතයක් පාවිච්චි කරනවා ඩෙල්ටා කියලා. ත්‍රිකෝණ ලකුණ ඩෙල්ටා. ඕලන්න මතක නම් අර අවකලනයේදී එහෙම මතකද? ඩෙල්ටා x ඩෙල්ටා y කියලා මං කියන්නේ මේ පළවෙනි අවුරුද්දේ. ඩෙල්ටා x ඩෙල්ටා y කියලා වෘද්ධීන් කියලා ඉගෙන ගත්තා. මතක නැහැ. එතකොට ඩෙල්ටා කියලා කිව්වෙත් වෙනස් වීම. x කියන එක ඩෙල්ටා x වලින් වෙනස් වෙනවා. y කියන එක ඩෙල්ටා y වලින් වෙනස් වෙනවා. එතන පාවිච්චි කළේ සිම්පල් ඩෙල්ටා. ඩෙල්ටා ලියන්නේ මෙන්න මේ 8 වගේ 8 චූටි කොටසක් අඩුයි. ඕක තමයි ඩෙල්ටා සංකේතය. එතන මේ තියෙන සිම්පල් ඩෙල්ටා. ත්‍රිකෝණ ලකුණෙන් ලියන්නේ කැපිටල් ඩෙල්ටා. එතන මෙතනදී අපි භාවිතා කරන්නේ මෙන්න මේ කැපිටල් ඩෙල්ටා කියන සංකේතය. හරි? අපි හිතනවා ක්‍රමය ඩෙල්ටා වලින් වෙනස් කරන්න පුළුවන් කියලා. ඇත්තට මේක අපේ සටහනේ තියෙන පල්ලෙහා. අපි ඒක පොඩ්ඩක් බලලා ඉමුද එක්ක. ඒක වඩා ලේසි. ඒක මෙන්න මෙතන ලියලා තියෙනවා. අපි එතනින් යමු. හරි? මෙතන මේ ටේබල් එකේ යන්කෝ ඒක ලේසි. මම මේ කියපු එකම තමයි. හරි? ඔන්න තරුවෙන් තරුව අපි කතා කරමු. මේ යන්නේ අපි 41 වෙනි පිටුව. හරි? 41 වෙනි පිටුව. ඔන්න අපි නෝට් එකම කියමු. හරි? ශ්‍රමපය ප්‍රමාණය පොඩ්ඩක් zoom කරන්න. ශ්‍රමපය ප්‍රමාණය වෙනස් කළ හැකි පරාසය විමසා තිබේ. ඒකයි අහලා තියෙන්නේ. ඒ කියන්නේ දැනට තියෙන ශ්‍රමපය ප්‍රමාණය 10යි. ඒක අපි සංකේතවත් කරන ක්‍රමයක් තියෙනවා. ඒකට ගන්න සංකේතය තමයි මෙන්න මේ B කියලා කියන්නේ. B එක. ඒක මේ දකුණු පැත්තේ නෝට් එකක දාලා තියෙනවා පුතා බැලුවා. ඉතින් දකුණු පැත්තේ නෝට් එකක එක දාලා තියෙනවා. මොකද්ද? සංරෝධකයන්ගේ දකුණු පස් සංගුණක සංකේතවත් කරනවා සිම්පල් B වලින්. ඒතර B1 කියලා කිව්වේ 10. ඒ කියන්නේ මොකද්ද? ශ්‍රමය නේද? B2 කියලා කිව්වේ 36 ද්‍රව්‍ය. B3 කියලා කිව්වේ 40 ගබඩා ඉඩකඩ. ඒවා සාමාන්‍ය B කියලා සංකේතවත් කරන. ඉතින් සංකේතයක් ගන්නකො. එච්චර හැරේ. එතකොට B1 කියලා කියන්නේ 10යි. ඔන්න දැන් වැදගත් කතාවක් තියෙනවා. මොකද්ද? ශ්‍රමපය ප්‍රමාණය ඩෙල්ටා වලින් වෙනස් වෙයි සිතමු. අර මං කිව්වේ ඩෙල්ටා කියලා හිතනවා කියලා. වෙනස. එහෙනම් අලුත් ඉලක්කම වෙන්නේ කීයද? 10 ධන ඩෙල්ටා. මොකද කලින් 10යි ඩෙල්ටා වලින්. ඩෙල්ටා කියන්නේ අන්තිම ඉලක්කම නෙමෙයි වෙනස් වෙන ප්‍රමාණය. හරි? වෙනස් වෙන ප්‍රමාණය. ඒතකොට ඩෙල්ටා වලින් වෙනස් වෙනවා. එන අලුත් ඉලක්කම 10 ධන ඩෙල්ටා. එතකොට මේ ඩෙල්ටා කියන කෙනා ධනාගයක් වෙන්නත් පුළුවන් ඍණාගයක් වෙන්නත් පුළුවන්. ධනාගයක් කියන්නේ වැඩි වෙනවා. අපි හිතුව 3කින් වැඩි වෙනවා නම් 10 ධන 3 13යි. 2කින් අඩු වෙනවා නම් 10 ඍණ 2 8යි. තර වෙනස් වෙන ප්‍රමාණය ධනාගයක් කියන්නේ වැඩිවීම ඍණාගයක් කියන්නේ අඩුවීම. පැහැදිලිනේ? එහෙනම් ඔන්න අපි හිතනවා ඩෙල්ටා කියලා කෙනෙක් එයා තමයි වෙනස් වෙනමයි කියලා අපි හිතන ප්‍රමාණය. ඔන්න ඒක ගලප ගන්න විදිය. ඒක මේකේ ලියලා තියෙනවා. උඩම ලියලා තියෙන ක්‍රමය. ශ්‍රමය එහෙම නෙමෙයි ක්‍රමය. මෙතඩ් එක ලියන්නේ. එතන මෙතඩ් එක තමයි ශ්‍රමය සඳහා අදාළ ශ්‍රිතිල විචල්්‍ය වනුයේ S1 යන්න. අපි ඒ කලිනුත් කිව්වා. එබැවින් S1 තීරුවේ ඇති අගයන් ඩෙල්ටා වලින් වැඩි කරනවා. ඒ කියන්නේ වැඩි කිරීම ඩෙල්ටා කියලා මේ ලියලා තියෙන්නේ. හරි? මේ ලියලා තියෙන්නේ වැඩි කිරීම ඩෙල්ටා. ඩෙල්ටා වලින් වැඩි කර සොලියුෂන් තීරුවට එකතු කරා. ඒක තමයි පුතා මේ කරන්නේ. මෙන්න මේ ක්‍රමය තමයි මතක තියෙන්න ඕනේ. මේ තිබුණේ මම මේ කොළ පාටින්
මේ නෝට් එකේ highlight කරලා තියෙන එකම තමයි කොළ පාටින් highlight කරලා තියෙන තීරුව තමයි මම මේ රතු පාටිනුත් කොටුවක් දැම්මේ. 1 ඍණ 1 4. මේවා වැඩි කරනවා ඩෙල්ටා වලින්. එතන වැඩි කළාම කීය දෙන්නේ? උඩ එක 1යි ඩෙල්ටා ඊට පස්සේ එක ඍණ 1යි ඩෙල්ටා ඊට පස්සේ 4යි ඩෙල්ටා. ඒක බලන්න මෙතන ලියලා තියෙන්නේ. ඒ වැඩි කරලා ඒක ගේනවා මෙතනට. ඒකම තමයි මේ උඩ ලියලා තියෙන්නේ. සොලියුෂන් වලට එකතු කරන්න කියලා. නෝට් එක ක්ලියර්ලි තියෙනවා හරිද? ඒතර කොළ පාට තීරුවේ එක වැඩි කරනවා ඩෙල්ටා වලින්. එතකොට 1යි ඩෙල්ටා. මේ බලන්න. 1යි ඩෙල්ටා කියලා මෙතන තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක ඍණ 1නේ. ඍණ 1 ඩෙල්ටා වලින් වැඩි කළා ඍණ 1යි ඩෙල්ටා. මේ තියෙන්නේ. ඍණ 1යි ඩෙල්ටා. 4 කියන එක ඩෙල්ටා වලින් වැඩි කළාම 4යි ඩෙල්ටා. හරි? ඒක සොලියුෂන් වලට එකතු කරනවා. එතකොට සොලියුෂන් ඉලක්කම් ඔක්කොම අලුත් වෙනවනේ. උඩ එක්කෙනා මොකක් වෙනවද එතකොට? 4 ධන 1යි ඩෙල්ටා කිව්වේ ඩෙල්ටා. දෙවෙනි එක්කෙනා මෙතන ධන ලකුණයි ඍණ ලකුණයි වැඩි වුණාම ඍණ වෙනවා. එතකොට එයා 2 ඍණ ඩෙල්ටා වෙනවා. නේ? අන්තිම එක්කෙනා නම් ඉතින් 8 ධන 4යි ඩෙල්ටා එහෙමම පෙන්න තියෙනවා. හරි? ඒකම තව වැඩක් වෙනවා. දැන් සොලියුෂන් තීරුවට එකතු කරන්නේ මේ ශ්‍රමය කොළ පාට කොලම් එක ඩෙල්ටා වලින් වැඩි කරලානේ. ඒකේ මේ යට තියෙනවා මෙතන 1. ඔයගොල්ලෝ බලන්න. S1 වල පල්ලෙහා තියෙනවනේ 1 කියලා. ඒකත් පුළුවන් ඩෙල්ටා වලින් වැඩි කරන්න. එතකොට ඒක 1යි ඩෙල්ටා කියලා 28ට එකතු වෙනවා. හරි? 28ට එකතු වෙනවා. හැබැයි ඔයගොල්ලෝ බැලුවොත් එතනින් පල්ලෙහා තවත් තියෙනවනේ කෙනෙක් කවුද? මේ ඍණ එක මම නිල් පාටින් දාන්නේ. නේ? ඍණ එක ඩෙල්ටා වලින් වැඩි කළයි කියලා තේරුමක් නැහැනේ. ඒක එකතු කරන්න මෙතන කෙනෙක් නැහැනේ. මේක හිස්නේ. කවුරුවත් නැහැනේ නේ. ඒක නිසා එතන එහෙම එකතුවක් ගැන අපි කතා කරන්නේ නැහැ. ඒතර අපි කතා කරන්නේ මොකක් ගැන විතරද? කොළ පාටින් ලකුණු කරලා තියෙන S1 තීරුව දිහා. එතකොට S1 තීරුවේ උඩම තද කොළ පාටින් දාලා තියෙනවා 1 ඍණ 1 4 ඒ අය ඩෙල්ටා වලින් වැඩි කරනවා. ඊට පස්සේ මෙතන ලා කොළ පාටින් ලකුණු වුණා 1 කියන එක. ඒකත් ඩෙල්ටා වලින් වැඩි වෙලා 28ට එකතු වෙනවා. එතකොට සොලියුෂන් තීරුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. නේ? සොලියුෂන් තීරුව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒතර අලුත් සොලියුෂන් අගයන් ටිකක් නිර්මාණය වෙනවා. නේ? අලුත් සොලියුෂන් අගයන් ටිකක් නිර්මාණය වෙනවා. ඒ ගැන සටහනක් පල්ලෙහා තියෙනවා. මේක පොඩ්ඩක් වෙනස් වුණා නෝට් එක. රයිට් මේ තියෙන. මෙතනනේ අපි හිටියේ. ඔන්න දැන් කතාවක් කියනවා. මොකද කියන්නේ? පළවෙනි තරුව. දැන් සොලියුෂන් තීරුව යගයන් වෙනස් වී ඇත. අපිට පේනව නෙමෙයි. මේ තුන් දෙනා වෙනස් වෙලා තියෙනවා. ZJත් වෙනස් වෙලා තියෙනවා. දැන් සොලියුෂන් තීරුව යගයන් වෙනස් වී ඇත. ඔන්න වැදගත්. නමුත් ඒවා බේසික් විචල්යන්ගේ යගයන් බැවින්. දැන් ඔයගොල්ලෝ බැලුවොත් එහෙනම් මේකේ කොලම් එක මොකක්ද? මේ තියෙන්නේ බේසික්. ඒ අයගේ විසඳුම් අගයන්නේ. ඒතර බේසික් කිව්වේ මොනවද? ධන අගය. බේසික් කිව්වේ ධන අගය. එහෙනම් සොලියුෂන් කියන ඉලක්කම් කෙසේ වෙනස් වුණත් ඒ අයගේ උප්පත්තිය වෙනස් කරන්න බෑ. මොකද්ද උප්පත්ති ලක්ෂණය? ඒ අය ධන වෙන්න ඕනේ. ඒවා වෙනස් වෙන්න බෑ. ඒක තමයි මෙතන කියන්නේ. හරි? ඒවා තවදුරටත් මොනවා වෙන්න ඕනේද? ධන අගයන් විය යුතුමයි. මොකද ඒවා බේසික්. ඒවා ධන අගයන් විය යුතුමයි. හරි? එතකොට ඔයගොල්ලෝ බැලුවාම පළවෙනි වෙනස් වීම තිබ්බේ කොකටද? x2 4 ධන ඩෙල්ටා වුණා. නේ? x2 ගත්තාම මේක 4 ධන ඩෙල්ටා. මේ තියෙන්නේ 4 ධන ඩෙල්ටා. එහෙනම් ඒක ධනාගයක් වෙන්න ඕන. ඒක තමයි මෙතන ලියලා තියෙන්නේ මේ. 4 ධන 1යි ඩෙල්ටා. ඒ කියන්නේ 4 ධන ඩෙල්ටා විශාලයි බිඳුව වෙන්න ඕන. ධනාගයක් වෙන්න ඕන. අන්න එතනින් අපිට පේනවා ඩෙල්ටාගේ පරාසයක් අපිට. ඒකම තමයි දෙවෙනි පීලියලා තියෙන්නේ. 4 ධන 1යි ඩෙල්ටා කියන 4 ධන ඩෙල්ටා. එතකොට මේ 4 කියන එක
අනිත් දකුණු පැත්තට ගෙනිච්චාම ඍණ 4 වෙනවා. එහෙනම් මෙතනින් කියවෙනවා මොකද්ද? ඩෙල්ටා කියන එක ඍණ 4ට වඩා වැඩි. එහෙනම් සංඛ්‍යා රේඛාවේ අපි ඍණ 4 ලකුණු කරගෙන එතන රවුමක් දාලා එතනින්ට වඩා වැඩි කියලා කියනවා. එතනට වඩා වැඩි. ඍණ 4ට වඩා වැඩි. අන්න ඒ වගේ පරාසයන් අපිට හදාගන්න පුළුවන්. එහෙනම් ඩෙල්ටා කියන එක මොකක් වුණත් වෙන්න ඕනේ මොන වගේද? ඍණ 4ට වඩා වැඩි වෙන්න ඕනේ. අන්න ඒ වගේ ඊළඟ අයත් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? x1 කියන කෙනා. නේ? ඒකත් මෙතන ලියලා තියෙනවා. x1 කියලා කිව්වේ x1 කියලා කිව්වේ 2 ඍණ 1යි ඩෙල්ටා. නේ? ඒකත් ධනාගයක් වෙන්න ඕනේ. එහෙනම් මොකද්ද මේකෙන් කරන්නේ? අපි ඍණ ඩෙල්ටා කියන එක මේ දකුණු පැත්තට ගෙනිච්චා. ඒතර වම් පැත්ත දෙක එහෙමම තියෙනවා විශාල ලකුණ එහෙම තියෙනවා ඩෙල්ටා දකුණු පැත්තට ගෙනිච්චා. වම් පැත්තේ තියෙන ඍණ ඩෙල්ටා දකුණට ගියාම ධන ඩෙල්ටා වුණා. එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද? දෙක විශාලයි ඩෙල්ටා. මේක ටික 60 හුරුයි ඩෙල්ටා සංකේත වම් පැත්තේ තියාගන්න තරමට. 60 එක හුරුයි. දැන් මේ ප්‍රකාශයෙන් කියවෙන්නේ මොකද්ද? දෙක විශාලයි ඩෙල්ටා. ඒ කියන්නේ දෙක වැඩි ඩෙල්ටා අඩුයි කියන එකනේ. දෙක කියන පැත්ත තරහදියක් ගත්තොත් දෙක පැත්ත තමයි වැඩි පැත්ත කට ඇරලා තියෙන මේ පැත්තට මේ. කට ඇරලා තියෙන මේ පැත්තට ඩෙල්ටා පැත්තට අඩුයි. එහෙනම් මේක අනිත් පැත්තට හිතනවා. එහෙනම් ඒ කියන්නේ මොකක්ද? ඩෙල්ටා දෙකට වඩා අඩුයි. නේ? ඩෙල්ටා වම් පැත්තේ තියාගෙන හිතන තරමට අපේ අදහස ලේසි හිතන්න. එහෙනම් දෙකට වඩා ඩෙල්ටා අඩුයි කියන්නේ එනම් ඩෙල්ටා දෙකට වඩා අඩුයි කියන්නේ. දෙකට වඩා ඩෙල්ටා අඩුයි නම් ඩෙල්ටා කියන එක දෙකට වඩා අඩුයි. හරි වැඩි කියන්නේ පැටලෙනවා ඕක නේද? එතකොට එහෙනම් මේකෙන් කියන්නේ දෙක කියන එක අපි ලකුණු කළා වෙනම සංඛ්‍යා රේඛාවේ ඩෙල්ටා කියන එක ඊට වඩා අඩුයි. ඊට පස්සේ එනවා S3. S3 මොකද්ද? 8 ධන 4 ඩෙල්ටා. මෙතන මේ තව මොකද්ද වගේ එකක් පේන්න තියෙන එහෙම එකක් නැහැ නේ. 8 ධන 4 ඩෙල්ටා විශාලයි බිඳුව. එහෙනම් 4 ඩෙල්ටා 8 දකුණු පැත්තට ගෙනිච්චා ඍණ 8 වෙනවා. 4ෙන් බෙදුවාම ඍණ 2යි. එහෙනම් මේකෙන් කියන ඩෙල්ටා ඍණ 2කට වඩා වැඩි. එහෙනම් ඍණ 2 ලකුණු කළා. ඊට වඩා වැඩි. එතකොට ඔයගොල්ලන්ට වෙනවා පරාස 3ක් එනවා. අදහස් 3ක් එනවා. නමුත් අපි එන්න ඕනේ පොදු අදහසකට. ප්‍රජාතන්ත්‍රවාදීව පොදු අදහසකට එන්න ඕනේ. එහෙනම් මේ පරාසයන් තුනම පොදුවේ සංඛ්‍යා රේඛාවක ලකුණු කරගන්න. ඒක තමයි පුතා ඊළඟ පිටුවෙන් තියෙන්නේ. හරි. පළවෙනි එකෙන් කිව්වා මම නිකන් අංක දැම්මොත් පළවෙනි එකෙන් කිව්වා ඩෙල්ටා ඍණ 4ට වඩා වැඩි. ඒක තමයි මේ තියෙන්නේ. යටින්ම තියෙන කෙනා. ඩෙල්ටා ඍණ 4ට වඩා වැඩි. ඊට පස්සේ කිව්වා ඩෙල්ටා කියන එක දෙකට වඩා අඩුයි කියලා. ඒක තමයි මේ දෙවෙනි එක. තුන්වෙනි එක කිව්වා ඩෙල්ටා කියන එක ඍණ 2කට වඩා වැඩි. ඒක තමයි මේ තියෙන්නේ. හරි? ඒක තමයි මේ තියෙන්නේ. ඒ තුන් දෙනාම අඳිනවා. ඒතර අපිට පේනවා මේ තුන් දෙනාම ඕවර්ලැප් වෙන්නේ මෙන්න මේ පරාසයෙන්. මොකද මේ පරාසය ඍණ 2යි ධන 2යි. ඍණ 2යි ධන 2යි. හරි? එහෙනම් පොදු පරාසය තමයි ඔය ලියලා තියෙන්නේ. හරි? පොදු පරාසය ඍණ 2යි ධන 2යි අතර තියෙනවා. එතකොට මෙතන ඊතලයක් දාලා ලියලා තියෙනවා ඩෙල්ටා කියලා කියන වෙනස. ෆයිනල් වැලියු එක නෙමෙයි. වෙනස් වෙන ප්‍රමාණය. එහෙනම් මේ ඍණ 2කින් කියන්නේ මොකද්ද? දෙකකින් අඩු කරන්න පුළුවන්. දෙකකින් අඩු කරන්න පුළුවන්. මේකෙන් කියන්නේ ඒකයි. ඍණ 2කින් කියන්නේ දෙකකින් අඩු කරන්න පුළුවන්. ඒ වගේමයි අනිත් පැත්තට මේ පැත්තේ තියෙනවා ධන 2ක්. ධන 2ක් කියලා කියන්නේ පැය දෙකකින් වැඩි කරන්න පුළුවන්. කින් කියලා එන්නේ. පැය දෙකකින් දෙක දක්වා නෙමෙයි දෙකකින් වැඩි කරන්න පුළුවන්. එහෙනම් දෙකකින් අඩු කරන්න පුළුවන් හෝ දෙකකින් වැඩි කරන්න පුළුවන්. ඒතර ඔයගලන්ට පේනවා මේක දිහා බැලුවාම පැරණි B1. මේක දැන් පැරණි වෙලා තියෙන්නේ. හරි. දුන්නෝ B1.
දැන් එකපාරටම කල්පනා කරන්න මොකද්ද මේ B කියන්නේ? B කියලා කියන සංරෝධකයේ දකුණු පසට දෙන අලුත් සංකේතය. ඒතර B1 කියලා කිව්වේ පළවෙනි කෙනාට ශ්‍රමයට. ඒතර පැරණි ශ්‍රමය 10යි. නව ශ්‍රමය 10 දන ඩෙල්ටා. ඒතර දැන් අපිට කිව්වා දෙකකින් අඩු කරන්න පුළුවන් කියලා. මේ සිම්පල් අඩු කිරීම නේද? ඒතර 10න් දෙකක් ගියහම 8යි. එහෙනම් අලුත් එක තියෙන්නේ 8යි. දෙකකින් වැඩි කරන්න පුළුවන් කිව්වා. එහෙනම් දෙකක් එකතු කළා 10යි. එහෙනම් අලුත් ශ්‍රමයේ තියෙන්නේ පැය 8යි පැය 12යි අතර. පැය 8යි පැය 12යි අතර පවත්වාගෙන ඉන්නවා නම් පවත්වාගෙන ඉන්නවා නම් ප්‍රශස්තාවය වෙනස් වෙන්නේ නැහැ. හරි? ඒකයි මේකේ තේරුම. ඒ කියන්නේ වෙනස් කරන ප්‍රමාණය පැය දෙකක් තමයි අඩු කරනවා නම් අඩු කරන්න පුළුවන් පැය දෙකකින් වැඩි කරන්න පුළුවන් පැය දෙකකින්. ඒතර මේ ඊළඟ තරුවක් දාලා ලියලා තියෙනෙත් ඒ කතන්දරේමයි. මේ බලන්න. මෙතන කියනවා මොකද්ද? ශ්‍රම ප්‍රමාණය පැය එකකින් වැඩි කළහොත් නව ප්‍රශස්ත විසඳුම ප්‍රකාශ කරන්න. දැන් පැය එකකින් වැඩි කළොත් මොකද වෙන්නේ? එහෙම වැඩි කළාට කමක් නැහැ. මොකද පැය දෙකක් දක්වා දෙකකින් වැඩි කරන්නත් පුළුවන්. එහෙනම් පැය එකකින් වැඩි කරනවා කියන්නේ ඩෙල්ටා ධන 1යි කියන්නේ. හරි? ඩෙල්ටා ධන 1යි කියන්නේ. එහෙනම් ඒක අලුත් උත්තර වලට ගලපන්න පුළුවන්. x2 නේ මොකද්ද මතකනේ? 4 ධන ඩෙල්ටා. එන ඩෙල්ටා වලට එකක් එකතු කරනවා. ඩෙල්ටා කියන්නේ 1යි. එහෙනම් 4 ධන 1 5යි. x1 උනේ 2 රින ඩෙල්ටා. එහෙනම් ඩෙල්ටා කියන්නේ 1යි. දෙකෙන් එකක් ගියා 1යි. මේකටත් ඒ වගේම වුණා 12යි. මෙතන 28 ධන 1 29. ඔන්න අලුත් උත්තරේ. ප්‍රශස්තාවයට හානි වෙලා නැහැ. ප්‍රශස්තාවයට හානි වෙලා නැහැ. හරි? ඇයි හානි වෙලා නැත්තේ? වැඩි කරන ප්‍රමාණය පැය 1යි. ඒක වළංගු වැඩි කරන සීමාව තුල තියෙනවා. දෙකකින් අඩු කරන්න පුළුවන්, දෙකකින් වැඩි කරන්න පුළුවන්. ඒතර විභාගෙදි මේක ප්‍රශ්න කරන්න පුළුවන් විදිහ කොයි වගේද? මේක විවිධ කෝණ වලින් ප්‍රශ්න අහන්න පුළුවන්. පළවෙනි කෝණය තමයි මෙන්න මේ විදිහේ පරාසයක් ඔයගලන්ට හොයන්න කියනවා. ඒක තමයි ඇත්තට මේ ගානේදී ඔයගලන්ට මුලින්ම කිව්වේ. ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මොකද්ද 40 වෙනි පිටුව ඒකේ ආයන්න 40 වෙනි පිටුවේ ආයන්න බලන්න. අපි හයිලයිට් කරලම කිව්වේ. විසඳුමේ ප්‍රශස්තය වෙනස් නොවන පරිදි ශ්‍රමපෑ ප්‍රමාණය වෙනස් කළ හැකි පරාසය සොයන්න. ඒතර මේක තමයි ඇත්තටම 40 වෙනි පිටුවේ ආයන්නට උත්තරේ. නේ? 40 වෙනි පිටුවේ ආයන්නට උත්තරේ තමයි මේ තියෙන්නේ. ශ්‍රමපෑ ප්‍රමාණය වෙනස් කළ හැකි පරාසය සොයන්න කියලා. ඉතින් ඒකම වෙන විදියකින් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. ශ්‍රම ප්‍රමාණය පැය එකකින් වෙනස් කළොත් මොකද වෙන්නේ? ඉතින් පැය එකකින් වෙනස් කළොත් මොකද වෙන්නේ කියලා හොයන්න නම් මුලින්ම බලන්න වෙනවා පැය එකකින් වෙනස් කරන්න පුළුවන්ද කියන එක. පුළුවන්ද කියන එක තහවුරු වෙන්නේ මෙන්න මේ ආයන්නේ උත්තරේ. ඒක නිසා මොන දේ කරන්නත් ඔය පරාසය හොයලා තියාගන්න. පරාසය හෙව්වට පස්සේ තමයි එකකින් වෙනස් කරන්න පුළුවන්ද 50කින් වෙනස් කරන්න පුළුවන්ද 100කින් වෙනස් කරන්න පුළුවන්ද දශම දෙකකින් වෙනස් කරන්න පුළුවන්ද කිය ඒකට උත්තරේ දෙන්න පුළුවන්. උත්තරේ දෙන්න නම් මෙන්න මේක හොයලා තියෙනවා. නේද? දැන් මගේ අතේ තියෙන මුදල් ප්‍රමාණය මම දන්නවනම් තමයි කෙනෙක් මගෙන් මුදලක් ඉල්ලනකොට මට යාට ඒක ණයක් විදියට හෝ ප්‍රදානයක් විදියට දෙන්න පුළුවන් ඉන්නේ. නේ? ඒක නැත්නම් අපි කෙනකින් ඉල්ලන්න යනවා නම් අපි දැනගන්න ඕනේ මේ මනුස්සයා ළඟ තියෙයිද කියලා. නැත්නම් මේ මනුස්සයාත් අපහසුතාවටපත් වෙනවා. ඒ වගේ අපි එයාගේ ළඟ තියෙන්න පුළුවන් ප්‍රමාණය මුලින්ම හොයා ගන්න ඕනේ. ඒක තමයි මේ ආයන්න පරාසයෙන් කියවෙන්නේ. හරි? එතකොට ඒක දන්නවනම් අනිත් ප්‍රශ්නවලට උත්තර ලියන්න පුළුවන්. එතකොට පැය එකකින් වෙනස් වෙන්න පුළුවන් නම් ඒකට උත්තරේ මේකට ගලප ගන්න පුළුවන්. ඒකම කියන්න පුළුවන් නැත්නම් ඒකම විමසන්න පුළුවන් තවත් විදිහක් තමයි ඊළඟ ප්‍රශ්නකින් දීලා තියෙන්නේ. මෙතන මේ තරුවක් දාලා මේක තියාගන්න. හරි?
දී ඇති අමුද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 50 දක්වා වැඩි කළහොත් එම තත්ත්වයේ විසඳුමේ ප්‍රශස්තතාවයට කෙසේ බලපෑමක් ඇති කරයි? හරි. අමුද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 50 දක්වා වැඩි කළොත් එම තත්ත්වයේ විසඳුමේ ප්‍රශස්තතාවයට කෙසේ බලපෑමක් ඇති කරයි? ඔය තියෙන්නේ ඒක අහන්න පුළුවන් තුන්වෙනි විදිය. ඔන්න පළවෙනි විදිය මොකද්ද? ආයන්න ප්‍රශ්නේ විදියට. කෙලින්ම අහනවා පරාසය හොයන්න කියලා. දෙවෙනි විදිය මොකද්ද? එයා කියනවා ඉලක්කම මෙච්චරකින් වැඩි කළොත් මොකද වෙන්නේ කියලා. එකකින් වැඩි කළොත් මොකද වෙන්නේ කියලා. තුනකින් අඩු කළොත් මොකද වෙන්නේ කියලා. ඒකටත් පරාසය දැනගෙන තියෙනවා. ඒකම අහන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය තමයි මේ තියෙන්නේ. මොකද්ද? ෆයිනල් වැලියු එක දෙනවා. වෙනස් කරන ප්‍රමාණය නෙමෙයි ෆයිනල් එක. මේ තියෙන මොකක්ද? කිලෝ 50 දක්වා වැඩි කළොත් මොකද වෙන්නේ කියලා. දැන් අපි ආරම්භක අගය කීයද? මේ තියෙන්නේ අමුද්‍රව්‍ය ප්‍රමාණය පැත්තට. ඒතර ආරම්භක දැන් ශ්‍රමයේ කතාව ඉවරයි. හරි? ශ්‍රමයක ඉවරයි දැන්. දැන් මේ දීලා තියෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය. ඒතර B1 කියලා කිව්වේ අපි කලින් කීයද? 10යි. ඒ B1 කියලා කිව්වේ ශ්‍රමය. දැන් අහන්නේ මොකද්ද? අමුද්‍රව්‍ය. එහෙනම් B1 කතාව දැන් අපි අවසන් කරනවා. දැන් එනවා අපි B2 තමයි මොකද්ද? අමුද්‍රව්‍ය ප්‍රමාණය උනේ. දැන් මේ ගානේදී අහන්නේ අපෙන් අමුද්‍රව්‍ය ප්‍රමාණයේ පරාසය අහන්නෙත් නෑ. නේද? මෙච්චර කිලෝග්‍රෑම් ප්‍රමාණයකින් මෙච්චරකින් වැඩි කළොත් මොකද කියලා අහන්නෙත් නෑ. ෆයිනල් වැලියු එක තමයි දෙන්නේ 50යි කියලා. එහෙම කළත් අපිට සිද්ධ වෙනවා මොකද්ද? අදාළ පරාසය හොයාගන්න. කොයි වගේද තියෙන්නේ කියලා. එතකොට තමයි 50කින් නැත්නම් 50 දක්වා වැඩි කළාම ප්‍රශස්තතාවයට මොකද වෙන්නේ කියලා අපිට චෙක් කරගන්න පුළුවන්. අපි එහෙනම් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ. කලින් වගේම තමයි පුතා. අමාරු නෑ. දැන් දිලා තියෙන ප්‍රමාණය කීයද? 36යි. ඒ කියන්නේ B2 නේ. B2 36යි. අපි හිතනවා ඒක ඩෙල්ටා වලින් වෙනස් වෙනවා කියලා. එහෙනම් අලුත් ඉලක්කම කීයද? 36 දාන ඩෙල්ටා. කලින් 10 දාන ඩෙල්ටා වගේම තමයි. මේක ඩෙල්ටා 2 කියලා ගන්න ඕනේ නෑ. ඩෙල්ටා 1 ඩෙල්ටා 2. එහෙම නම් සංකේතය කරදරයි. දැන් ශ්‍රමයේ කතාව ඉවරයිනේ. ඒ නිසා ඩෙල්ටාම ගමු ආයෙසරයක්. හරි? ඒක ගැටලුවක් කරගන්න එපා. එහෙනම් දැන් මොකද කරන්නේ? මේ තියෙන්නේ දෙවෙනි සංරෝධකය. එහෙම නේද? මේ තියෙන්නේ දෙවෙනි සංරෝධකය. එහෙනම් අපි යන්න ඕනේ S2 කියන කොලම් එකට. මම මේ සාකච්ඡාවේ මුලදී මේක කිව්වා. නේද? අමුද්‍රව්‍ය කියලා කියන්නේ දෙවෙනි සංරෝධකය. එහෙනම් S2 කියන කොලම් එකටයි අපි යන්න ඕනේ. එහෙනම් අපි යමු බලන්න. කෝ S2 කියන කොලම් එක? මේ තියෙන්නේ. මෙන්න තියෙනවා S2 කියන කොලම්. හරි. එතකොට S2 කියන කොලම් එකේ තිබුණේ මොනවද? බලන්න 40 වෙනි පිටුවේනේ මුලින්ම වගුව දුන්නේ. ඒවා තමයි මේ නිල් පාටින් highlight කරලා තියෙන්නේ. highlight එකකින් නිල් පාටින් highlight කරලා තියෙන S2 කොලම් එකේ කලින්ම තිබ්බ ඉලක්කම්. මොනවද ඒ ඉලක්කම්? ඍණ 6න් 1, 3න් 1, ඍණ 2. දැන් මොකද කරන්නේ? ඒ S2 වල තියෙන හැම ඉලක්කමක්ම ඩෙල්ටා වලින් වැඩි කරනවා. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. හරි මේ ඉස්සරහෙන් තමයි ඒක ලියලා තියෙන්නේ. වැඩි කරනවා කියන එක. එකයි ඩෙල්ටා කියලා ලියලා තියෙන ඩෙල්ටා කියන එක තමයි. හරි? ඩෙල්ටා වලින් වැඩි කරනවා. වැඩි කරලා මේ වැඩි කරපු තුන් දෙනා මෙතනට එකතු කරනවා. ඒවා ටිකක් බොඳ වෙලා වගේ ගිහිලා තියෙනවා. හරි? නමුත් ඔයගොල්ලෝ බලවහම පේනවා කලින් සොලියුෂන් එක මොකද්ද? පළවෙනි පේලියේ 4. ඒතර 4ට එකතු වෙනවා ඍණ 6න් එක ඩෙල්ටා වලින් වැඩි වෙලා. ඒ ඍණ 6න් එකයි ඩෙල්ටා. හරි? ඒතර මෙතන උඩ ලියලා තියෙන මොකද්ද? ඇත්තටම 4 ඍණ
6න් 1යි ඩෙල්ටා. හරි. දෙවෙනි එක මොකද්ද? 3න් 1 ඩෙල්ටා වලින් වැඩි වෙනවා. ඒතර 2 ධන 3න් 1යි ඩෙල්ටා. තුන්වෙනි පේලිය ඍණ 2 ඩෙල්ටා වලින් වැඩි වෙනවා. ඒතර කලින් 8 තිබුණේ 8 ඍණ 2යි ඩෙල්ටා. ඔන්න ZJ පේලිය වැඩි කරගන්නත් පුළුවන්. ඒක අපි පස්සේ බලමු. දැනට පරාසයට යන්නේ ওই තුන් දෙනා විතරයි. හරි? පරාසයට ගන්න ওই තුන් දෙනා විතරයි. පරාස තුනයි. මේ ZJ වලින් පරාසයක් ගන්න නැහැ. අපි ඒක කලින් කළෙත් නැහැ, දැන් කරන්නේත් නැහැ. හරි? පරාසය ගන්නේ බේසික් වෙලා තියෙන සංකේත තුනත් එක්ක විතරයි. ඒතර පළවෙනි එක්කෙනා කවුද? පළවෙනි එක්කෙනා කවුද? 4 ඍණ 6න් 1යි ඩෙල්ටා. මේ බලන්න. මේ ලියලා තියෙන්නේ. 4 ඍණ 6න් 1යි ඩෙල්ටා විශාලයි බිඳුව. හරි? 4 ඍණ 6න් 1යි ඩෙල්ටා විශාලයි බිඳුව. එතකොට ඍණ 6න් 1යි ඩෙල්ටා දකුණු පැත්තට ගත්තා. එතකොට වම් පැත්තේ 4 හිමම තියෙනවා. දකුණු පැත්තේ ඍණ 6න් 1යි ඩෙල්ටා ගත්තාම මෙතන ධන ලකුණක් එන්නේ. ඍණ වගේ පේන්න තියෙන අර යටින් මේ රිෆ්ලෙක්ට් වෙන එක ඒක අමතක කරන්න. හරි? එතකොට අපිට පුළුවන් 6න් හරහට වැඩි කරන්න. එතකොට මේ පැත්තට එනවා 24 විශාලයි ඩෙල්ටා කියලා. හරි? 6න් හරහට වැඩි කළාම 6 වරක් 4 24 විශාලයි ඩෙල්ටා කියලා. ඉතින් 24 විශාලයි ඩෙල්ටා කියන්නේ අනිත් පැත්තෙන් ඒක තමයි මේ කෙලිම මෙතන ලියලා තියෙන්නේ. ඩෙල්ටා කුඩයි 24. කියන්නේ ඩෙල්ටා අඩුයි කියන එකනේ. 24 වැඩි ඩෙල්ටා අඩුයි. එහෙනම් 24ට වඩා අඩු පරාසය තමයි මේ ඇඳලා තියෙන මේ පැත්ත. ඩෙල්ටා අඩුයි 24 වැඩි. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා 2 ධන 3න් 1යි ඩෙල්ටා. එතකොට මේ දෙක කියන එක දකුණු පැත්තට ගෙනිච්චා 3න් 1යි ඩෙල්ටා විශාලයි ඍණ 2 3න් හරහට වැඩි කළාම ඍණ 6 වෙනවා. ඒතර කෙලින්ම එනවා ඩෙල්ටා ඍණ 6ට වඩා වැඩි. ඔන්න ඍණ 6 ලකුණු කළා ඊට වඩා වැඩි. තුන්වෙනි එක්කෙනා 8 ඍණ 2යි ඩෙල්ටා. ඒතර මේ දරුවා කරලා තියෙන ඩෙල්ටා වම් පැත්තේ තියාගන්න නැතුව දකුණු පැත්තට ඒක ප්‍රශ්නයක් නෑ හරි. ඕන විදියක්. ඒතර මේක දකුණු පැත්තට ගෙනිච්චා වම් පැත්තේ 8 තියෙනවා 8 විශාලයි ඍණ 2යි ඩෙල්ටා අනිත් පැත්තේ නේ ධන 2යි ඩෙල්ටා. දෙකෙන් කපලා ගියාම දෙකක් කපලා ගියාම වෙන්නේ මොකද්ද? 4 විශාලයි ඩෙල්ටා. 4 විශාලයි ඩෙල්ටා. කියන්නේ 4 වැඩි ඩෙල්ටා අඩුයි කියන්නේ. එහෙනම් අනිත් පැත්තට කිව්වොත් ඒක ඩෙල්ටා කුඩයි 4. මෙතන මේ මොකද්ද යටින් එන මාක් එකක් පේනවා ඒව නෑ. හරි? මේ අර කොලේ ටිකක් පරණ නිසා මේ අනිත් පැත්තේවත් ස්කෑන් වෙලා. එහා පැත්තේ පිටුත් ස්කෑන් වෙලා තියෙනවා. ඒකයි ඒ. එතකොට 4 විශාලයි ඩෙල්ටා කියන්නේ ඩෙල්ටා කුඩයි 4 කියන්නේ. එහෙනම් මෙන්න 4 තියෙනවා ඊට වඩා අඩුවෙන් තියෙනවා. මේ පැත්තට වගේ මාක් එක ඒක පරණ. ඒක මකන්න ඕනේ. එහෙම නැහැ. ඒතර 4ට වඩා අඩුයි කියන්නේ. එහෙනම් මේ තුන් දෙනාම එකම කොලයකට ඊට පස්සේ ගෙනලා තියෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. ඒතර පළවෙනි එකෙන් කියනවා 24ට වඩා අඩුයි. පළවෙනි එකෙන් කියන්නේ 24ට වඩා අඩුයි. ඒක තමයි මේ තියෙන්නේ. දෙවෙනි එකෙන් කියනවා ඍණ 6ට වඩා වැඩි. මේ ඍණ 6 මෙතන ඉඳලා මේ පැත්තට. මම ආයෙසරක එක ඇඳා. හරි? උඩින්. තුන්වෙනි එක 4ට වඩා අඩුයි. හතරට වඩා අඩුයි. right? දැන් බලන්න ඕනේ මේ තුන් දෙනාගේම පොදු එක මෙන්න මේ ටික තමයි පොදු. දම් පාටින් නෙවෙයි තැඹිලි පාටින් මම පෙන්නන්නේ. ඒක ඍණ 6යි 4යි අතර තියෙන්නේ. ඍණ 6යි 4යි අතර තියෙන්නේ. right? මෙහෙම කැල්ලක් නැහැ. හරි? ඒක ටිපෙට්ස් කරලා ටිපෙට්ස් එකත් ආයේ මැකිලා ගිහිල්ලා මන්ද. මොකක් හරි මේකක් හරි ගණන් ගන්න එපා. ඉතින් ඍණ 6යි 4යි අතර තමයි තියෙන්නේ. ඒ ගණන් ගන්න එපා කිව්වේ ඒ ටික මකලා දාන්න කියන එක. හරි? ඍණ 6යි 4යි අතර තමයි තියෙන්නේ. එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද?
මේකෙන් කියන කතාව තමයි මේ තියෙන දැන් අමුද්‍රව්‍යනේ. ශ්‍රමය නෙමෙයි. දෙවෙනි සංරෝධය කියන්නේ අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය වෙනස් කරන්න පුළුවන් ප්‍රමාණය තමයි මේ ඩෙල්ටා කියලා කියන්නේ. එහෙනම් මේ තියෙන මොකද්ද? ඍණ 6 කියලා කියන්නේ 6කින් අඩු කරන්න පුළුවන්. 6කින් අඩු කරන්න පුළුවන්. නැත්නම් 4කින් වැඩි කරන්න පුළුවන්. අපි මෙතනදීම කන්ක්ලූෂන් එකට එමුකෝ. නේ? ආරම්භක අගය කීයද මේකේ? කීයක්ද දීලා තිබුණේ අමුද්‍රව්‍ය? කිලෝ 36යි කියලා. හරි? පටන් ගත්තේ 36න්. හරි? 36 තමයි දුන්නේ. ඒතකොට දැන් සංවේදීතාවයෙන් කියවෙනව මොකද්ද? ඕන්නම් පුළුවන් 6කින් අඩු කරන්න. ඒ කියන්නේ අඩු කරන්න පුළුවන් අඩුම ප්‍රමාණය 30 දක්වා විතරයි. ඕන්නම් වැඩි කරන්න පුළුවන් 4කින්. එහෙනම් මේක වැඩි කරන්න පුළුවන් 4කින්. ඒ කියන්නේ වැඩි වුණාම යන්නේ කී වෙනකන් විතරද? 40 වෙනකන් වැඩි කරගන්න පුළුවන්. 6කින් අඩු කළා 36න් 6ක් ගියා 30යි. 4කින් වැඩි කළා 36ට 4ක් එකතු කළා 40යි. එහෙනම් මේක තමයි අලුත් පරාසය. 30යි 40යි අතර තමයි තියන්න පුළුවන්. දැන් 30යි 40යි අතර කියලා අපි අඳුරගත්තා නම් B2 දැන් අහන ඕන ප්‍රශ්නයකට උත්තරේ දෙන්න පුළුවන්. දැන් මම දන්නවා මගේ ළඟ තියෙන පරාසය මොකක්ද කියලා. ඒතකොට කවුරු හරි කියන ප්‍රශ්න වලට මේ පරාසය දිහා බලලා උත්තර සපයන්න පුළුවන්. හරි? එහෙනම් බලමු මොනවද ඒ උත්තර කියලා. හ්ම්? ඒතකොට අපිට ගාණ කිව්වේ මොකද්ද? ගැටලුව දුන්නේ මොකද්ද බලන්න? ගැටලුව දුන්නේ 42 පිටුවේ. යටම හරිය තියෙන මම තරුවක් දාලා ඒක වෙන් කළා. දී ඇති අමුද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 50 දක්වා වැඩි කළහොත්. මෙන්න මෙතන වැරද්දක් තියෙන වැරද්ද හදන්න ඕනි පුතා. කිලෝග්‍රෑම් 30කින් නෙමෙයි කිලෝග්‍රෑම් 50 දක්වා. එතකොට 50 දක්වා වැඩි කරනවා කියන්නේ අපේ පරාසය දෙන්නේ නෑනේ. අපේ පරාසය ආවේ මොකද්ද? 30යි 40යි අතර. 30යි 40යි අතර තියෙනවා නම් තමයි ඔට්ටු. නේ? 30යි 40යි අතර තියෙනවා නම් තමයි ඔට්ටු. ඒතර 50 දක්වා වැඩි කළොත් අපි කියනවා මොකද්ද? ප්‍රශස්තාවයට හානි වෙනවා. හරි? ප්‍රශස්තාවයට හානි වෙනවා. ප්‍රශස්තාවයට හානි වෙනවා කියන්නේ මොකද්ද? බේසික් කණ්ඩායම වෙනස් වෙනවා කියන්නේ. පැහැදිලිනේ? බේසික් කණ්ඩායම වෙනස් වෙනවා කියන්නේ. ක්ලියර් නේද පොයින්ට් එක? හ්ම්? එහෙනම් 50 දක්වා වැඩි කරන්න බෑ. අපිට වැඩි කරන්න පුළුවන් උපරිමය කීයද? 40 දක්වා විතරයි. අඩු කරන්න පුළුවන් සීමාව 30 දක්වා විතරයි. හරි? 30 දක්වා විතරයි. එහෙනම් 50 දක්වා වැඩි කළොත් ප්‍රශස්තාවයට හානි වෙනවා. right. තව ගැටලුවක් දීලා තියෙනවා. තව ගැටලුවක් දීලා තියෙනවා. මොකක්ද මේ ගැටලුවෙන් කියන්නේ? ඇත්තට ඒක සාකච්ඡා කරන්නේ අපේ දෙවෙනි අවස්ථාවට. ඒක highlight වෙන්න ඕනේ. ඒක highlight වෙන්න ඕනේ. අරමුණු සිතේ ඇති සංගුණකවල වෙනස් වීම සඳහා සංවේදීතා විශ්ලේෂණය. මෙතන වචනත් වෙනස් වෙන අපිට අතර. හරි. අරමුණු සිතේ ඇති සංගුණකවල ඇති වෙනස් වීම සඳහා සංවේදීතා විශ්ලේෂණය. සංවේදීතා විශ්ලේෂණය. අරමුණු සිතේ ඇති සංගුණකවල ඇති වෙන වෙනස් වීම සඳහා සංවේදීතා විශ්ලේෂණය. ඒ කියන්නේ අර ඒකක ලාභදායකත්වයේ ඒකක පිරිවැය වෙනස් වෙනවා නම් මොකද වෙන්නේ කියන එක. ඒකට වෙනම ගැටලුවක් තියෙනවා. හරි බලමු ඒක. හරි. අවශ්‍ය ප්‍රමාණය විතරක් මම zoom කරගත්තා. ඔන්න. පහත ඒකජ ප්‍රකමන ආකෘතිය සලකන්න. මැක්සි සෙට් තියෙනවා 6x1 4x2.
සංරෝධක දෙකයි. ශ්‍රමයටයි අමුද්‍රව්‍ය වලටයි. දැන් අපි බලන්න යන්නේ මේකේ මේ 6 4 කියන ඉලක්කම් වෙනස් වුණොත් කොහොමද ඒක පිළිතුරට බලපාන්නේ? නැත්නම් 6 4 වෙනස් කරන්න පුළුවන් උපරිම මට්ටම් මොනවද? අවම මට්ටම් මොනවද? ප්‍රශස්තතාවයට හානි නොවෙන්නේ. ප්‍රශස්තතාවයේ හානි නොවෙනවා කියන්නේ බේසික් කණ්ඩායමේ ඉන්න දෙන්න එහෙමයි. ටීම් එක වෙනස් කරන්න බෑ මොනවද? හරි. ටීම් එක වෙනස් කරන්න බෑ. හරි. එහෙනම් ගැටලුවට අපි ගියොත් යටින්ම තියෙනවා මොකද ලියලා තියෙන්නේ? විසමයේ ප්‍රශස්තතාවයේ හානි නොවන පරිදි දෙවන මෙතන මේ දෙවන කියලා ලියලා තියෙන විදිය හරි නෑ. දෙක වන කියලා දෙවන කියලා ලියලා. දෙවන භාණ්ඩ වර්ගයේහි ඒකක ලාභය වෙනස් කළ හැකි පරාසය සොයන්න. දෙවන භාණ්ඩ වර්ගයේ ඒකක ලාභය. එතන මොකක්ද දෙවන භාණ්ඩ වර්ගය කියලා කියන්නේ? දෙවන භාණ්ඩ වර්ගය කියලා කිව්වේ x2 රයාගේ ඒකක ලාභය කියන්නේ මෙන්න මේ 4. 4 වෙනස් කරන්න පුළුවන් පරාසය ගැන තමයි අපි අහන්නේ. හරි? 4 කියන එක වෙනස් කරන්න පුළුවන් පරාසය ගැන තමයි අපි අහන්නේ. කොහොමද අපි ඒක ගැන කතා කරන්නේ? 4 වෙනස් කරන්න පුළුවන් පරාසය. ඒක නෝට් එකේ පල්ලෙහා තියෙනවා. බලමු එහෙනම් පල්ලෙහාට ගිහින්. ඒතර අපි වගුවෙත් ඒක දැක්කනේ. නේ? මෙන්න මේ 4 ගැන තමයි අහන්නේ. මම මේ රවුමක් දැම්මේ. මෙන්න මේ 4 ගැන තමයි අපෙන් අහන්නේ. ඒක තමයි මේකෙන් ලියලා තියෙන්නේ. යට බලන්න පිළිතුර කියලා කියන්නේ දෙවන භාණ්ඩ වර්ගය. දෙවන කියලා ලියමුනේ. දෙවන භාණ්ඩ වර්ගය කියන්නේ x2 ඒකක ලාභය 4යි. ඒක ඩෙල්ටා වලින් වෙනස් වෙනවයි කියලා හිතනවා. එහෙනම් නව ලාභය 4 ධන ඩෙල්ටා. ඩෙල්ටා ධනාගයක් නම් ලාභය 4ට වඩා වැඩි වෙනවා. ඩෙල්ටා ඍණාගයක් නම් ලාභය 4ට වඩා අඩු වෙනවා. ඩෙල්ටා බිඳුව නම් ලාභය එහෙම්මම තමයි. හරි ඩෙල්ටා ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. කොහොමද එහෙනම් ඒක අපි ගලපන්නේ? කොහොමද අපි ඒක ගලපන්නේ? ඒ ගැන විස්තරය ඊළඟ පිටුවෙන් තියෙනවා. ඒ ගැන පුතා කීවෙනි පිටුවද? 46 වෙනි පිටුව. හරි 46 වෙනි පිටුව. 46 නෙමෙයි තමයි යන 45. 45 වෙනි පිටුවේ තියෙනවා. හරි මේ තියෙන 45 වෙනි පිටුවේ උඩම. ඒතර අපි කතා කරන්නේ දැන් x2 ඒකක ලාභෙනේ. එතකොට ඒක කලින් 4යි. දැන් බලන්න ඒක කීය වෙනවද? දැන් ඒක 4 ධන ඩෙල්ටා වුණා. හරි. එතකොට බලන්න ඔය 4 කියන ඉලක්කම වෙන කොහෙද තියෙන්නේ? ඒ තැන්වල 4 වෙනුවට 4 ධන ඩෙල්ටා දාගන්න. ඔය 4 කියන ඉලක්කම තියෙන වෙන තැන් කොහෙද හොයන්නේ? මෙන්න මේ S1 වල තියෙනවා 4 කියලා එකක්. මම මේ කොළ පාටි රවුමක් දැම්මේ. ඒක A4ද? නෑ නේද? X2 වල රතු පාටින් තියෙන 4 කියලා කියන්නේ රතු පාට මම ක්ලවුඩ් කරලා තියෙන 4 කියලා කියන්නේ දෙවන භාණ්ඩ වර්ගයේ ඒකක ලාභය. දැන් කොළ පාටින් තියෙන 4 කියන්නේ ඒක නෙමෙයි. ඒ 4 නෙමෙයි. ඒ වගේමයි ෆැමිලි පාටින් මෙතනත් 4ක් කියලා එකක් තියෙනවා. ඒක A4ද? නෑ. A4 නම් එහෙමනම් අපි එතනටත් දානවා 4 දන් ඩෙල්ටා කියලා. නමුත් ඒක A4 නෙමෙයි. ඒ වෙන කොහෙන් දාපු 4. ඒක වෙන කොහෙන් දාපු 4. ඊට පස්සේ මම තව මට 4 ඉලක්කමක් පේනවා මෙන්න මෙතන තියෙනවා. මේ දම් පාටින් මම දාලා තියෙන්නේ. ඒක අර x2 වල තියෙන 4ද? නෑ ඒක වෙන කොහෙන් දාපු 4. හරි? ඒ නිසා 4 කියන එක තියෙන්නේ කොතන විතරද? 4 කියන එක තියෙන්නේ මෙන්න මෙතන විතර. හරි? 4 කියන එක තියෙන්නේ එතන විතරයි. ඒ 4ට අපි 4 දාන ඩෙල්ටා කියලා දැම්මා. එහෙනම් ඒ 4ට 4 දාන ඩෙල්ටා දැමීම තුළ වෙන කොහේවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් වගුවේ මං වෙන කොතනවත් වෙනස් කරන්නේ නැහැ. හැබැයි ඒක දැමීම තුළ අන්තිම පේලිය CJ ඍණ ZJ වල වෙනස්කමක් එනවා. ඇයි?
අපි කලින් 4න් 6 අඩු කරලා තමයි ඍණ 2 හදාගත්තේ. 4න් 6 අඩු කරලා තමයි ඍණ 2 හැදුවේ. දැන් උඩ තියෙන්නේ 4 විතරක් නෙමෙයි 4 දන් ඩෙල්ටාම තියෙනවා. නැහ 4 දන් ඩෙල්ටාගෙන් 6 අඩු වෙනවා. ඒතර 4න් 6 ගියාම ඍණ 2යි අර ඩෙල්ටා එහෙම මෙතනට එනවා. ඒකම මෙතනට එනවා. හරි. එහෙනම් වෙනස්කම වෙන්නේ ඔය යටපේලියේ ඍණ 2 වෙනුවට ඍණ ධන ඩෙල්ටා කියලා අලුත් කැලලක් එකතු වෙනවා. ඍණ 2 වෙනුවට ධන ඩෙල්ටා එකතු වෙන. ඒ කියන්නේ ඍණ 2 ධන ඩෙල්ටා කියලා එයා අලුත් වෙනවා. දැන් දම්පාටින් නෝට් එකක් ලියලා තියෙනවා. මොකද ලියලා තියෙන්නේ? විසඳුමේ ප්‍රශස්තාවය තවදුරටත් ආරක්ෂා වෙන්න ඕනේ. කණ්ඩායම වෙනස් වෙන්න බෑනේ. විසඳුමේ ප්‍රශස්තාවය තවදුරටත් ආරක්ෂා වෙන්න නම් මෙන්න මේ යටපේලියාව අලුත් ඉලක්කම ඍණ 2 ධන ඩෙල්ටා මොකක්ද වෙන්න ඕනේ? තවදුරටත් ඍණාගයක් වෙන්න ඕනේ. හේතුව මොනවාද? මේවා CJ ඍණ ZJ අගයන්. ඉතින් අවසාන උත්තරයක් වෙන්න නම් CJ ඍණ ZJ අපි දන්නවනේ බිඳුව හෝ ඍණ වෙන්න ඕනේ. එහෙනම් ඍණ 2 කියලා අපි ඉලක්කම තවදුරටත් ඍණාගයක් වෙන්න ඕනේ. නැත්තම් විසඳුමේ ප්‍රශස්තතාවය ආරක්ෂා වෙන්නේ නැහැ. ඒක තමයි මෙතන මේ ලියලා තියෙන්නේ. එහෙනම් ඍණ 2 කලින්ම ෂුවර් එකටම ඍණ. එහෙනම් ඍණ 2 දන් ඩෙල්ටාත් ඍණාගයක් වෙන්න ඕනේ කුඩයි බිඳුව වෙන්න ඕනේ. එහෙනම් ඍණ 2 අනිත් පැත්තට ගෙනිච්චාම අවසානයේ දෙන උත්තරය ඩෙල්ටා 2ට වඩා අඩු වෙන්න. ඒ ඩෙල්ටා කියලා කියන්නේ දෙවන භාණ්ඩ වර්ගයේ ඒකක ලාභය. ඒක අඩු කරන්න පුළුවන් නේ. ඒක අඩු කරන්න පුළුවන් සීමාවක් මේ පැත්තේ කියවෙන්නේ නැහැ. හැබැයි ඩෙල්ටා වැඩි කරන්න පුළුවන් කීය වෙනකන්ද? 2ක් වෙනකන් වැඩි කරන්න පුළුවන්. කැමති විදිහට අඩු කරන්න පුළුවන්. දැන් අර කලින් ඒ වැඩි අපිට ආවනේ ඩෙල්ටා ගන්නකොට දෙපැත්තටම මෙහෙම පරාස නේ. අපේ අන්තිම උත්තරේ ආවේ මොකද්ද? ළඟම තියෙන එක බලන්නකෝ. ඍණ 6යි 4යි කියලානේ. ඒතකොට ඍණ 6 කිව්වේ 6කින් අඩු කරන්න පුළුවන්. 4කින් වැඩි කරන්න පුළුවන්. දැන් මේකේ මේ වම් පැත්ත නැහැනේ. උඩ එක්කෙනාගේ. උඩ එක්කෙනාගේ වම් පැත්ත නැහැ. හරි? ඒ කියන්නේ අඩු කරන්න පුළුවන් ප්‍රමාණයක් ගැන කියන්නේ. කීයක් වෙනකම් වැඩි කරන්න පුළුවන්ද? 2කින් වැඩි කරන්න පුළුවන්. හරි? ඒක තමයි මෙතන මේ නෝට් එකේ තියෙන්නේ. එනම් දෙවන දෙක නෙමේ දෙවන භාණ්ඩ වර්ගයේ ඒකක ලාභය උපරිම ලෙස 2කින් මොකද්ද? වැඩි කළ හැක. එහෙනම් කලින් ඉලක්කම 4නේ. එහෙනම් අලුත් අගය කීයක් වෙනවද? 6ක් වෙනකන් වැඩි කරන්න පුළුවන්. හරි? 6ක් වෙනකන් වැඩි කරන්න පුළුවන්. ඒතර උත්තරේට හානි වෙන්නේ නැහැ. කැමති විදිහට අඩු කරගන්න. අපිට කමන්නේ අඩු කරගත්තා. ලාභයක් නැතුව දුන්නත් කමක් නැහැ. හරි? හැබැයි වැඩි කරන්න පුළුවන් 6ක් වෙනකන් විතර. 2කින් වැඩි කරන්න පුළුවන්. ඒතර 4 දන 2. තියෙන්නේ? චුටි චුටි හිතන්න ඕන දේවල් හරි? ඒතර තවත් ගැටලුවක් තියෙනවා. තවත් ගැටලුවක් තියෙනවා. මොකද මේකෙන් කියන්නේ? අරකටම සම්බන්ධ කරපේක. දෙවන භාණ්ඩ වර්ගයේ නිෂ්පාදන ආරම්භීම සඳහා එහි ඒකක ලාභය කෙසේ වෙනස් විය යුතුද? මේක අමුතුම කතාවක්. දෙවන භාණ්ඩ වර්ගයේ නිෂ්පාදන ආරම්භීම සඳහා එහි ඒකක ලාභය කෙසේ වෙනස් වෙන්න ඕනේ? දැන් දෙවන භාණ්ඩ වර්ගයේ නිෂ්පාදන ආරම්භ කරලා නැහැ. මේ කතාව ඇතුලේ. ඒක හරිද? හරි නේද? නිෂ්පාදන ආරම්භලා තියෙන්නේ. කියන්නේ නිෂ්පාදන ආරම්භුවා කියන්නේ නිෂ්පාදනය පේන්න තියෙන්නේ පැන ධනාගයන් වෙලා තියෙනවා. කවුද? එක්සන් විතරයි. නේ? එක්සන් විතරයි. එක්සන් ඒකක 4ක් හදනවා. ඒකනේ මේකෙන් කියන්නේ. පළවෙනි භාණ්ඩ වර්ගයෙන් ඒකක 4ක් හදනවා. දෙවන භාණ්ඩ වර්ගයේ හදන්න නැති බව කියවෙනවා. දෙවන භාණ්ඩ වර්ගයේ බේසික් එක තාම ඇවිල්ලා නැහැ. හරි.
දෙවන භාණ්ඩ වර්ගයේ බේසික් එකට ඇවිල්ලා නැහැ. දෙවන භාණ්ඩ වර්ගයේ උත්තරේ මොකක්ද? non basic නේ. x2 බිඳුවයි. නේ? non basic. ඇනලයිස් කරන්න හරියට මේක. x2 බිඳුවයි. දෙවන භාණ්ඩ වර්ගයේ නිෂ්පාදනය ආරම්භලා නැහැ. එහෙනම් අපිට මෙයා කියනවා දැන් දෙවන භාණ්ඩ වර්ගයේ නිෂ්පාදනය ආරම්භන්න ඕනෙලු. ආරම්භන්න නම් මොකද්ද වෙන්න ඕනේ කියලා. මොකද්ද නැවෙන්න ඕනේ? x2 මෙතන මේ ඉඳලා හරියන්නේ නැහැ. දිගටම මේ ටීම් එකට වතුර ඇදලා හරියන්නේ නැහැ. ටීම් එක ඇතුළට එන්න ඕනේ. එතකොට එයාට ලකුණු රැස් කරන්න පුළුවන්. අපි අහනවා මේ අමතර ක්‍රීඩකයා රැස් කරගත්ත ලකුණු ප්‍රමාණය කීයද කියලා. අමතර ක්‍රීඩකයා කොහෙද ලකුණු රැස් කරන්නේ? එයාට බැට් කරන්න දෙන්න අවස්ථාවක් නැහැ. එයා 11 දෙනාගේ කෙනෙක් නෙමෙයි. එන 11 දෙනාගේ කෙනෙක් වුණොත් තමයි එයාට බැට් කරන්න පුළුවන්. එහෙනම් එයා වතුර අදින ගොඩෙන් non basic ගොඩෙන් දාන්න ඕනේ basic ගොඩට. නේ? එන x2 උතන එළියේ ඉඳලා හරියන්නේ නැහැ. එයා කවදාරි දවසක මොකක් වෙන්න ඕනේද? ප්‍රවේශ විචල්‍ය. entry variable වෙන්න ඕනේ. එයා entry variable නොවුනොත් කවදාවත් ටීම් එක ඇතුළට එන්න බෑ. එහෙනම් එයා entry variable වෙන්න නම් මේ යට ඉලක්කම මෙන්න මේ ඉලක්කම මම මේක වෙන පාටක් ගන්නද? මම මේ කොළ පාටින් රවුම දාන්නේ. මෙන්න මේ ඉලක්කම තවදුරට ඍණාගයක් විදිහට ඉන්න බෑ. එයා මොනවා වෙන්න ඕනද? entry variable වෙන්න නම් මේක pivot column එක වෙන්න බෑනේ. එහෙනම් මෙයා ධනාගයක් වෙන්න ඕන. x2 ප්‍රවේශ විචල්‍ය නිෂ්පාදන ආරම්භන්න ඕනේ. එහෙනම් ඒක ධනාගයක් වෙන්න ඕන. ඍණාගයක් වෙලා හරියන්නේ නැහැ. ඒක ධනාගයක් විය යුතුයි. ඒක තමයි ඔතන යටම සටහනේ තියෙන්නේ. ඒක ධනාගයක් වෙන්න. එහෙම ධනාගයක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ඒ ටික මෙතන සම්පූර්ණ කරලා නැහැ. හරි? ඒක ධනාගයක් වෙන්න නම් ඍණ 2 ධන ඩෙල්ටා විශාලයි බිඳුව. ඒක ඩෙල්ටා විශාලයි ඍණ 2 අනිත් පැත්තට කියන ධන 2. එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද? ලාභය දෙකට වඩා වැඩි අගයකින් වැඩි වෙන්න ඕනේ. දෙකට වඩා වැඩි අගයකින් වැඩි වෙන්න ඕනේ. හරි? එතකොට කලින් අගය කීයද? 4යි. එහෙනම් මේකෙන් කියන්නේ x2 හි ලාභය සමානයි කී වෙන්න ඕනේද? කලින් 4යිනේ. 4 ධන 2. කියන්නේ 6ට වඩා වැඩි විය යුතුයි. හරි? 4 ධන 2 ඒ කියන්නේ 6ට වඩා වැඩි අගයක් වෙන්න ඕන. ඒක මේ උඩ ලියපු එකත් එක්කත් ගැලපෙනවා. මේ බලන්න. උඩ කිව්වේ ප්‍රශස්තාවයේ ආරක්ෂා වෙන්න ඕනේ. ප්‍රශස්තාවයේ ආරක්ෂා වෙන්න නම් උපරිමගේ 6යි. දැන් අපි කරන්නේ මොකක්ද? ප්‍රශස්තාවය බිඳ වටලා සිස්ටම් එක කඩන්න ඕනේ. එතකොට තමයි මේ වතුර ඇදපු හාදය ටීම් එක ඇතුළට යන්නේ. නෑ සිස්ටම් එක කඩන්න නම් 6ට වඩා වැඩි වෙන්න ඕනේ. සිස්ටම් එක ආරක්ෂා වෙන්න නම් මේ උඩින් කියපු උපරිම 6ේ ඉන්න ඕනේ. දැන් සිස්ටම් එක කඩන්න නම් 6ට වඩා වැඩි වෙන්න ඕනේ. හරි? එහෙම තමයි දෙවෙනි භාණ්ඩ වර්ගයේ නිෂ්පාදන ආරම්භන්න නම් එයාගේ එකක ලාභය වෙනස් වෙන්න ඕන විදිය වෙන්නේ. ඊට පස්සේ තවත් ගැටලුවක් තියෙනවා. මෙතන මේ එක භාණ්ඩ වර්ගය කියලා කියන්නේ නැතුව පළමු කියලා ලියමු. පළමු. විසඳුමේ ප්‍රශස්තාවයේ හානි නොවන පරිදි දැන් එන පළමු භාණ්ඩ වර්ගයේ ඒකක ලාභය වෙනස් හේතු පරාසය සොයන්න. හරි? වෙනස් හේතු පරාසය සොයන්න. එහෙනම් කලින් අපි කතා කළේ පළවෙනි භාණ්ඩ වර්ගය දැන් එනවා අපි දෙවන භාණ්ඩ වර්ගය. ඒක අපේ අන්තිම පිටුවේ හෑන්ඩ් අවුට් එකේ 46 වෙනි පිටුවේ තමයි මේක තියෙන්නේ. හරි. ඒතර පිළිතුර ලියලා තියෙනවා එකවන භාණ්ඩ වර්ගය. ඒක එක කියලා නැතුව පළමු කියලා ලියා ගමුනේ. හරි.
පළමු භාණ්ඩ වර්ගයේ ඒකක ලාභය 6යි. ඒ 6 කියන එක කොතන තියෙන්නේ? මෙන්න මෙතන තියෙන්නේ. 6. ඒ කියන්නේ අරමුණු සිතේ ওই 6 කියන එක තියෙනවා. දැන් වෙන්නේ මොකද්ද? ඒ 6 කියන එක ඩෙල්ටා වලින් වෙනස් වෙනවා කියලා ගන්න. එහෙනම් නවලාභය වෙන්නේ කීයද? 6 ධන ඩෙල්ටා. හරි? නවලාභය 6 ධන ඩෙල්ටා. මම තව පොඩ්ඩක් මේක උඩට ගන්න. හරි? හරි. එහෙනම් බලමු අපි මේ 6 කියන එක මෙන්න 6. ඒක දැන් 6 ධන ඩෙල්ටා වුණා. ඔය 6 කියන ඉලක්කම වෙන කොහෙද තියෙන්නේ? අර මතකද අපි කලින් 4 කියන එක x2 වල 4 තව කොහෙද තියෙන්නේ කීකේ හෙව්වේ? නේ? ඒ 4 තියෙන එතන විතරමනේ. දැන් ඕලන මතක කරගන්නකෝ. මතක් කරගන්නකෝ. මම කොළ පටින් ගන්න. මෙන්න මේ 4 ගැනනේ අපි පළවෙනි ගානෙන් බැලුවේ. ඒ 4 වෙන කොහෙද තියෙන්නේ කියලා හිතුවා. ඒ 4 නෙමෙයි මේ තියෙන්නේ. ඒක නෙමෙයි. මේ 4 ඒකත් නෙමෙයි. මේ 4 ඒ කියන්නේ 4ක් තිබ්බ පළියට ඔක්කොම එකම 4 වෙන්නේ නැහැ නේ. නේ? එහෙම වෙන්නේ නැහැ. ඒතර ඒ වගේ අපි මෙතනත් බලන්න ඕනේ පුතා. මොකද්ද? මේ පළවෙනි භාණ්ඩ වර්ගයේ ඒකක ලාභය දැන් අපි 6යි කියලා මේ දාගත්තනේ. ඒ 6 වෙන කොහෙද තියෙන්නේ කියලා. ඒක වෙන තැනක තියෙනවද 6? තියෙනවා. ඇයි මේ ලියලා තියෙන්නේ x1 වලටනේ. ඒතර ඒ x1 තමයි මෙන්න මෙතන ඉන්නේ. බේසික් කොලම් එකේ. එහෙනම් ඒ 6ම තමයි මේ තියෙන්නේ. එහෙනම් 6ට 6 දන් ඩෙල්ටා කියලා දැම්මනම් හරි 6ට 6 දන් ඩෙල්ටා කියලා මේ කොළ පාටින් ලකුණු කරලානේ. 6 දන් ඩෙල්ටා කියලා දැම්මනම් මෙතනත් ඒ විදිහට 6 දන් ඩෙල්ටා එන්න ඕන. හරි. මොකද x1 කියන කෙනා දැන් බේසික් එකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා එතන ඉලක්කමයි ඒ දෙකේ 6 ඉලක්කම් දෙක එකම 6 තමයි. හරි? එකම 6 තමයි. එහෙනම් අවසාන තීරණය තමයි මොකද්ද? මෙන්න මෙතනට ඩෙල්ටා එකතු වුණා නම් x1 වලට තියෙන 6ට මෙතනට ඩෙල්ටා එකතු වෙන්න ඕන. එහෙනම් කොහොමද ඒක ගැලපෙන්නේ? හුඟා තැන් වලට ඒක ගැලපෙනවා. හේතුව මොකද්ද? හේතුව තමයි දැන් මේ CB අගයන් වෙනස් වුණානේ. කලින් CB අගය මොකද්ද? 0.6 විතරයි. දැන් CB වල 6 වෙනකොට 6 දන් ඩෙල්ටා ආවා. ඔයගලන්ට මතකයිනේ. CB වැඩි කරනවා මොනවද වැඩි කරන්නේ? මේ එක් තීරුවේ මෙයාගෙන් වැඩි කරනවා, මෙයාගෙන් වැඩි කරනවා, මෙයාගෙන් වැඩි කරනවා, මෙයාගෙන් වැඩි කරනවා, මෙයාගෙන් වැඩි කරනවා. නේද? ඒ එකතුන් තමයි මෙතන මේ පල්ලෙහා ලියන්නේ. මේ රවුන්ඩ් දාන්නේ. එහෙනම් ඒ හැම තැනක්ම වෙනස් වෙනවා. ලොකු වෙනසක් මෙතන වෙනවා. හරි? අපි එහෙනම් මේ වෙනස්කම් ටික නෝට් කරගමු. කොහොමද වෙන්නේ? එහෙනම් මෙන්න මේ බිඳුව පේලියෙන් උඩ පේලිය වැඩි කළයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒක එහෙමමයි. ඔව් යට පේලිය විතර වෙනස් වෙන්නේ. නේ? කලින් 6න් වැඩි කරලා ආව ඒවා දැන් 6 දැන් ඩෙල්ටා වෙනවා. ඒතර රටක් ගණන් ලිව්ව 6 වරක් 4 කලින් 24යි. දැන් ඒකට ඩෙල්ටාත් වැඩි වෙනවා. ඩෙල්ටා වරක් 4 4යි ඩෙල්ටා කියලා එනවා. මෙතන. x1 කියන කොලම් එකට આવොත් කලින් 6 වරක් එක 6යි. දැන් ඩෙල්ටා වලිනුත් එක වැඩි වෙනවා. ඩෙල්ටා වරක් 1 ඩෙල්ටා. ඩෙල්ටා වරක් ආයෙත් මෙතන 1. මෙතනට ඩෙල්ටා. ඩෙල්ටා වරක් බිඳුව. ඩෙල්ටා වරක් බිඳුව. එතන මෙන්න මෙතන බිඳුව එන්නේ. මෙතන වැරදි එක ලියලා තියෙනවා. මෙන්න ඉස්සරහට බිඳුවක් දාගත්තා නම් හරි. බිඳුවයි ඩෙල්ටා කියලා. හරි. කලින් 6 වරක් බිඳුව බිඳුවයි දැන් ඩෙල්ටාත් එකතු වුණාම ඒත් බිඳුව තමයි. බිඳුව වරක් ඩෙල්ටා. ඊට පස්සේ කලින් 6 වරක් 4න් එක. දැන් මං යන්නේ S2 කියන කොලම් එකට. 6 වරක් 4න් එක. 6 වරක් 4න් එක. දෙකෙන් කපලා ගියාම 3යි 2යි. 3 බෙදීම 2. ඒ 3 බෙදීම 2 තමයි මේ තියෙන්නේ. දැන් ඩෙල්ටා වලින් වැඩි වුණා ඩෙල්ටා වරක් කාල. ඩෙල්ටා බෙදීම 4. හරි. එන්නේ විදිහට ZJ යගයන් වෙනස් වෙනවා. ඊට පස්සේ යටපේලියත් වෙනස් වෙනවා. ඇයි? ZJ අඩු වෙන්න එපානේ. එහෙනම් උඩින් යට අඩු කරමු. එතන මොකද වෙන්නේ?
දැන් ඔන්න 6 දැන් ඩෙල්ටාගෙන් 6 දැන් ඩෙල්ටා අඩු වුණා. බිඳුවයි. ඊට පස්සේ 4ෙන් 6 දැන් ඩෙල්ටා අඩු වෙන්න ඕන. 4ෙන් 6ක් ගියාම ඍණ 2යි ඩෙල්ටාත් එතකොට දෙවෙනි පේලිය නිසා ඍණ වෙනවා. ඍණ ඩෙල්ටා. 4ෙන් 6ක් ගියාම ඍණ 2යි ඩෙල්ටාත් අඩු වුණාම ඍණ ඩෙල්ටා. ඊට පස්සේ ඊළඟ එක්කෙනා බිඳුවෙන් බිඳුව දන මෙතන බිඳුව කියලා ලියුනේ කලින්. බිඳුවෙන් බිඳුව අඩු වුණාම බිඳුවයි. ඒක අවුලක් නැහැ. ඊට පස්සේ එක මෙතනත් බිඳුව තියෙන්නේ. S අකුරක් ඉස්සරහා පේන්න වගේ තියෙන නමුත් බිඳුව තියෙන එතන. ඒතර බිඳුවෙන් කලින් 3 බෙදීම 2 අඩු වුණා. ඒතර බිඳුවෙන් 3 බෙදීම 2 අඩු වුණා ඍණ 3 බෙදීම 2යි. ඒකම බිඳුවෙන් ඩෙල්ටා බෙදීම 4 අඩු වෙනකොට ඍණ ඩෙල්ටා බෙදීම 4. ඒතර යටපේලිය සම්පූර්ණයෙන් වෙනස් වුණා. දැන් විසඳුම තවදුරටත් ආරක්ෂා වෙන්න නම් මොකද වෙන්න ඕන? යටපේලී ඉලක්කම් තවදුරටත් ඍණ වෙන්නම ඕනේ. ඍණ වෙන්නම ඕනේ. දැන් මම මේ ටික අයින් කරන්න නැත්නම් ක්ලියර් නෑනේ. ඒතකොට යටපේලිය බලමුකෝ. යටපේලියේ මෙතන බිඳුව. ඉතින් ඒක අලුතෙන් හදන්න දෙයක් නෑ. ඊට පස්සේ මේ දෙවෙනි එක නෑ වැදගත්. ඍණ 2 ඍණ ඩෙල්ටා. ඒක ඍණාගයක් වෙන්න ඕන. ඒක තමයි මෙතන ලියලා තියෙන්නේ. ඍණ 2කින් ඍණ 2 ඍණ ඩෙල්ටා උඩයි බිඳුව. එහෙනම් ඍණ 2 දකුණු පැත්තට ගෙනිච්චා. ඒතර ඍණ ඩෙල්ටා කුඩයි 2. හරි. ඊට පස්සේ මේක අපි මේ ලියපු එක කපමුක හරි. නැත්නම් මේක මෙහෙම හිතුවනම් ලේසි. ඒ ඔක්කොම අයින් කරලා මේක මෙහෙම හිතුවනම් ලේසි අතර. හරි. මේ ටික අපි කපමු. මම මේ ඍණ ඩෙල්ටා අනිත් පැත්තට ගෙනියනවා. ඒතර මේ පැත්තේ තියෙනවා ඍණ 2 කුඩයි ඩෙල්ටා. ඍණ ඩෙල්ටා දකුණු පැත්තට ගෙනියනවා. ඒතර වම් පැත්තේ ඍණ 2 ඉතුරු වෙනවා. ඍණ 2 කුඩයි ඩෙල්ටා. ඒතර මේකෙන් කියන්නේ මොකද්ද? ඩෙල්ටා කියන එක ඍණ 2ට වඩා වැඩි කියන එක. හරි. හරි. ඩෙල්ටා කියන එක ඍණ 2ට වඩා වැඩි කියන එක. ඩෙල්ටා කියන එක ඍණ 2ට වඩා වැඩි කියන එක. එහෙනම් මෙන්න මෙතන එන්න ඕනේ 2 නෙමෙයි ඍණ 2. හරි. ඍණ 2. ඒක ඊළඟ ලයින් එකේදී හරි ගිහිලා තියෙනවා ඊළඟ පොදු පරාසය ගනිද්දි. මෙතන ඍණ ලකුණ මිස් වෙලා තියෙනවා. ක්ලියර්නේ? හරියට බලා ගන්න. එහෙනම් ඩෙල්ටා කියන ඍණ 2ට වඩා වැඩි. එහෙනම් ඍණ 2 මෙතන ලකුණු කළා ඊට වඩා වැඩි වෙන්න ඕන. ඊට පස්සේ ඊළඟ එක්කෙනා ගත්තොත් එහෙම මෙතන බිඳුව. උඩම බලන්න. මම ඒක වෙන පාටක් ගන්නම්කෝ. රතු පාට. මේ බිඳුව. බිඳුව නම් ඉතින් ප්‍රශ්න නැහැ බිඳුව. ඊළඟට තියෙනවා මොකක්ද? අලුතෙන් කියන්නේ. ඍණ 3 බෙදීම 2 ඍණ ඩෙල්ටා බෙදීම 4. ඒකත් ඍණාගයක් වෙන්න ඕන. ඒක තමයි මෙතන ලියලා තියෙන්නේ. රතු පාටේ. රතු පාට ඇරෝ එක බලන්න. ඍණ 3 බෙදීම 2 ඍණ ඩෙල්ටා බෙදීම 4. උඩයි බිඳුව වෙන්න ඕන. හරි. මෙතන ඉලක්කම් ටිකක් සංකීර්ණ වගේ. හරි. නිසා මම ඒක වෙනම ලියන්නම්. හරි. මම ඒක වෙනම ලියන්නම්. එහෙනම් ඍණ 3 බෙදීම 2 කුඩයි මන් ඩෙල්ටා අනිත් පැත්තට ගෙන. ඒතර මේ පැත්තේ තියෙන ඍණ ඩෙල්ටා බෙදීම 4 දකුණු පැත්තට ගියාම ඩෙල්ටා බෙදීම 4 වෙනවා. හරි. දැන් හරස් වැඩි කිරීම කරන්න පුළුවන්. නැත්නම් මුලින්ම කපලා දාන්න පුළුවන් 2 ඒවා 1යි 2 ඒවා 2යි. හරස් වැඩි කිරීම කළාම ඍණ 6 කුඩයි ඩෙල්ටා. ඍණ 6 කුඩයි ඩෙල්ටා. ඒ කියන්නේ ඩෙල්ටා කියන එක ඍණ 6ට වඩා වැඩි කියන එක. ඒක තමයි මෙතන ඇදලා තියෙන්නේ. හරි. ඍණ 6 ඇඳා ඍණ 6ට වඩා වැඩි කියන. දැන් පොදු පරාසය හොයාගන්න ඕනේ. ඒතර පොදු පරාසය තමයි ඊළඟට ඉන්නේ. පොදු පරාසය හරියට ලියලා තියෙන බලන්න. මුලින්ම තියෙන ඍණ 2. මෙතන ඍණ ලකුණ. ඍණ 2ට වඩා වැඩි. ඒක මේ පැත්තේ යනවා. දෙවෙනි එක ඍණ 6ට වඩා වැඩි. ඒක මෙතන යනවා. එහෙනම් පොදු පරාසය වෙන්නේ මේ ටික. පොදු පරාසය මොකද එහෙනම්? ඍණ 2ට වඩා වැඩි කියන එක. හරි.
ඍණ දෙකට වඩා වැඩි. ඒතර ඍණ දෙක කියලා කියන දෙකකින් අඩු කරන්න පුළුවන් කියලා. මේ තියෙන. උපරිම ලෙස ඍණ දෙකකින් අඩු කරන්න පුළුවන්. එහෙනම් කලින් තිබුණ කීයද ඒක? 6 කියලානේ. එහෙනම් 6න් දෙකක් අඩු කරපුවාම කීයද? 4 වෙනවා. එහෙනම් පළවෙනි භාණ්ඩ වර්ගයේ එකක ලාභය වෙනස් කරන්න පුළුවන් රුපියල් 2කින් අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ 6 කියන එක කී වෙනවද? 4 දක්වා අඩු කරන්න පුළුවන්. 4 දක්වා අඩු කරන්න පුළුවන්. right? ඔන්න ඔහම තමයි මේකට විසඳුම හොයන්න තියෙන්නේ. ඒතර සංවේදා විශ්ලේෂණයේ ගැටලුවක් තමයි කතා කළේ. ඒතර අපි සංවේදා විශ්ලේෂණයේ අවස්ථා දෙකයි. මොකද අවස්ථා දෙක? මම බොහොම ඉක්මනටම සමරි එකක් ගන්නම්. පළවෙනි අවස්ථාව තමයි සංරෝධකවල දකුණු පස වෙනස් වීම. ඒතර සංරෝධකවල දකුණු පස වෙනස් වෙනකොට ඒක අනිවාර්යයෙන්ම යන්නේ අදාළ සංරෝධකයේ තිබෙන ශිථිල විචල්‍යයත් එක්ක. හරි? අදාළ සංරෝධකයේ තිබෙන ශිථිල විචල්‍යයත් එක්ක. ඒතර පළවෙනි සම්පත් වර්ගයේ කිව්වොත් S එකට යනවා. ඒතර S එකේ තියෙන මෙන්න මේ ඉලක්කම් ඩෙල්ටා වලින් වැඩි කරලා සොලියුෂන් වලට එකතු කරනවා. එතකොට ඒ ලැබෙන සොලියුෂන් අගයන් බේසික් කණ්ඩායමක් නියෝජනය කරන්නේ. එහෙනම් තවදුරටත් ධනාගයක් වෙන්න ඕන. එහෙම ධන වෙන විදිහට අපි පරාසය හොයාගන්න. ඒක තමයි අදාළ සම්පත් ප්‍රමාණය වෙනස් කළ හැකි පරාසය. ඒ අනුව අවසාන අගයන් දෙකත් උපරිමය සහ අවමය හොයාගන්න. ඒ අනුව තමයි අවසානයේදී කියවෙන්නේ යම් ඉලක්කමක් දුන්නොත් ඒකට ගේන්න පුළුවන්ද බැරිද කියන එක. ඒ ගැන කතාවක් තමයි අපි මේ අධිකලේ පළවෙනිම කළා ශ්‍රමපෑ ප්‍රමාණය වෙනස් කළ හැකි පරාසය. ඒතර පරාසය හෙව්වට පස්සේ බැලුවා අලුත් අගයක් දුන්නොත් ඒක ඇතුළට දාන්න පුළුවන්ද බැරිද කියන එක. දැන් ඒක ගත්තේ මේ අමුද්‍රව්‍ය වල කිලෝ 50 කියලා තිබ්බනේ. නේ? මේ කිලෝ 50ක් කියලා තිබ්බනේ. ඒතර කිලෝ 50කට ගේන්න පුළුවන්ද බැරිද කියන එක ගත්තේ 36 උපරිමයේ කීයද අවමයේ කීයද කියලා බලලා. 36 උපරිමයාවේ 40යි. අවමයාවේ 30යි. එහෙනම් ඒ කියන්නේ අපිට 50ක් කියලා එකට එන්න පුළුවන්ද? බෑ. උපරිමයෙන් එන්න පුළුවන් 40යි. එහෙනම් 50ට ගෙනිච්ච ප්‍රශස්ත වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ප්‍රකාශයක් අපි කළා. ඊට පස්සේ ආව අරමුණු සිතේ තියෙන සංගුණකවල වෙනස් වීම. ඒතර ඒකෙත් අවස්ථා දෙකක් අපි දැක්කා. එකක් තමයි මේ වගේ 4 වගේ ඉලක්කමක් වෙනස් කරන්න කිව්වොත්. ඒක එච්චර කරදර නෑ. මොකද එතන තියෙන x2 කියන කෙනා බේසික් කණ්ඩායමේ ඉන්න කෙනෙක් නෙමෙයි. එතකොට ඒකේ වෙනස් වීම ගැලපෙන්නේ මේ පල්ලෙහාට විතරයි. අපි ඒක දැක්කා. හැබැයි ඊට වඩා වෙනස් වුණා x1 වගේ කෙනෙක්ගේ 6 වෙනස් කරන්න ගියාම. මොකද x1 කියන එක බේසික් කණ්ඩායමේ ඉන්න කෙනෙක්. ඒතර 6 කියන එක ගැලපුණා. 6 කියන එක ගැලපෙනවා මෙතන 6ටත් මෙතන 6ටත්. නේ? එතකොට තැන් දෙකක ගැලපීම ඇවිල්ලා මෙන්න මේ ZJ අගයන් සියල්ලම ලොකුවට වෙනස් වුණා. ඒ යනවා CJ රින් ZJත් ලොකුවට වෙනස් වුණා. අපි අන්තේන කරපු ගානේ තිබ්බේ ඒක. හරි? ඒතර ඔය විදිහට තමයි ඉතින් සංවේදතා විශ්ලේෂණය අපේ ගැටලු විසඳීම කරන්නේ. හරි? එතකොට මේ සංවේදතා විශ්ලේෂණයත් එක්ක ඔයගොල්ලන්ගේ සරලා විසඳුම් ක්‍රමයේ සියලුම સિદ્ધාන්ත කරුණු අවසන් වෙනවා. සියලුම સિદ્ધාන්ත කරුණු අවසන් වෙනවා. ඒතර අවශ්‍ය ප්‍රමාණයෙන් ගැටලු අපි මේ වීඩියෝස් පහ තුලදී විසඳුවා. මේකත් එක්ක ඔයගොල්ලන්ගේ විභාග ගැටලුවට සූදානම් වෙන්න පුළුවන්. හරි? එහෙනම් නැවත මේ වීඩියෝස් පරිශීලනය කරන්න කරලා විභාගයේ ප්‍රශ්න පත්‍රයට බොහොම සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලබා ගන්න සියලු දෙනාටම විභාගයේ ජයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.